හොඳයි අයිබෝවන් සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම ඇසිදිසි කෘෂි හවුල මාර්ගගත පුහුණු වැඩසටහන අපි අද දවසේ ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ යටතේ ක්‍රියාත්මක වන ගුවන්විදුලි ගොවි සේවාවත් ඒ වගේම 1920 කෘෂි උපදේශන සේවාවත් එක්ව සිදු කරන මේ මාර්ගගත පුහුණු වැඩසටහන 18 වෙනි වැඩසටහන විදිහට තමයි අද දවසේ අපි පවත්වන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මීට කලින් පුහුණු වැඩසටහන් 17ක් සිදු කරලා තියෙනවා. එතකොට මේ 18 වෙනි වැඩසටහන විදිහට අද දවසේ අපි මාතෘකාව විදිහට මම හිතන්නේ හැමෝම දන්නවා මේ වෙනකොට පූර්ව ප්‍රචාරක ඔස්සේ දැනගෙන තියෙනවා. විශේෂයෙන්ම දේශීය අලවගා කිරීම සහ ආහාර තාක්ෂණය පිළිබඳව තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට සෑහෙන පිරිසක් 25කට අධික පිරිසක් අපේ පුහුණු වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. තවදුරටත් ඉදිරියේදී සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම මේ වෙනකොට අපේ ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් හිරාන් පීරිස් මැතිතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම 1920 කෘෂි උපදේශන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ටී.ඒ. කමිස් මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනවල නිලධාරීන් විවිධ විශාල ප්‍රමාණයක් සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම කෘෂි ව්‍යවසායක මහත්මීන්, ගොවි මහත්මීන් සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම ගුවන්විදුලි ගොවි සේවාවට සම්බන්ධ ඒකකවල නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මේ අවස්ථාවේදී අපේ මේ පුහුණු වැඩසටහන සඳහා. විශේෂයෙන්ම අපි අද මාතෘකාව විදිහට මේ දේශීය අලභෝග සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොන කාරණා පදනම් කරගෙනද කියලා පැහැදිලි කිරීමක් කරන්නට ඕන. විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට මේ අප්‍රේල් මාර්තු අගභාගයේ අප්‍රේල් මුල් භාගය කියන්නේ අලභෝග බොහොමයක් අලභෝග විශේෂයෙන්ම වැල්ලල ඇතුළු අලභෝග සිටුවීමට වඩාත් සුදුසු කාලය. ඒ පවතින කාලගුණික තත්ත්වය ඒ වගේම විවිධ හේතුන් මත මේ කාල සීමාව තමයි අල සිටවීම සඳහා වැඩි වශයෙන් කාලය විදිහට සූදානම් කරගෙන තියෙන්නේ. එතකොට මේ සඳහා අලභෝග සූදානම් කරගන්න බිම් සකස් කිරීම ශේෂ්ඨ සංස්ථාපන කටයුතු සිද්ධ කරන්නට ඕනේ කොහොමද? මේ රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න කොහොමද? මේවා નિયમિત ක්‍රමවේදයට ඒ තාක්ෂණයන් ඔස්සේ වගා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි මූලික වශයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අල දේශීය අල වර්ග ආශ්‍රිතව අපිට සකස් කරන්නට පුළුවන් අග එකතු කළ නිෂ්පාදන විවිධ අල ආශ්‍රිත නිෂ්පාදනයන් අපි කොහොමද සිද්ධ කරන්නේ? මේ සඳහා මේ ආහාර තාක්ෂණ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා අපේ සම්පත්දායකයන් විදිහට අපේ සම්පත්දායකවන් දෙදෙනෙක් සම්බන්ධ වෙනවා. පළවෙනි සම්පත්දායකයා විදිහට අපි තෝරගෙන තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ වත්සලා බණ්ඩාර මහත්මිය. එතුමිය මූලික වශයෙන් අපේ අල රෝපණ කටයුතු වගා කිරීමේ කටයුතු සහ මේ රෝපණ ද්‍රව්‍ය සූදානම් කිරීම මේ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඊට අමතරව අපේ වැඩසටහනේ දෙවන අදියර විදියට මේ ආහාර තාක්ෂණය පිළිබඳව අල වගා කිරීම වගා කරපු අල වලින් නිෂ්පාදන වලින් විවිධ ආහාර නිෂ්පාදන සකස් කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව තොරතුරු විමසලා බලන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී කාන්තා කටයුතු පිළිබඳ නිරෝෂා වසන්තසේන මහත්මිය සම්බන්ධ වෙන්නට සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මේ වෙනකොට මේ සම්පත්දායකවන් දෙදෙනාත් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා අද මේ පුහුණු වැඩසටහන සඳහා. මේ වෙනකොට අපි දැන් මේ වැඩසටහනේ කාලයක් ගත වෙලා තියෙන නිසා වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් අපේ මේ ඇසිදිසි කෘෂි හවුල ඉදිරිපත් කිරීම සඳහා එහි නිර්මාතෘ එහෙම නැත්නම් මේ ඇසිදිසි කෘෂි හවුල ඉදිරිපත් කිරීමට මූලික අඩිතාලම දමු ඒ දායකත්වයේ දුන්න අපේ අධ්‍යක්ෂතුමන් ජාතික කෘෂිකර්ම තොරතුරු සංවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් හිරාන් පීරිස් මැතිතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමා සම්බන්ධ වීම ඉතාමත් ශක්තියක් අපිට ඒ වගේම ගෞරවයෙන්
ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඉතින් එතුමාට අපි මූලික වශයෙන් කෙටි පැහැදිලි කිරීමක් කිරීමට සහ අදහසක් දැක්වීමට මේ අවස්ථාවේදී අවස්ථාව ලබා දෙනවා. ස්තුතියි දුමින්ද සියලුදෙනාට සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා ඇහෙනවා කියලා. දුමින්ද ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. මම වැඩි වේලාවක් ගන්න නැහැ. මොකද දැන්ටත් අපිට මූලික අරමුණු ඉටු කරගන්න වෙලා ඉටු කරගන්න ඕනේ. අර කිව්වා වගේම මම හිතන්නේ මේ දේශීය ආහාර නිෂ්පාදනය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන කුෂිකන් දෙපාර්තමේන්තුව අපේ හොඳ සීලූම ගොවි ජනතාවට තාක්ෂණ තොරතුරු ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම දේශීය අල ගැත්තොත් එහෙම අපිට විකල්ප ගැන ආදේශකයක් වශයෙන් අපිට ආහාර වලට නැත්නම් අනිකුත් එළවලු වලට අර්ථාපට ආදේශකයක් නැත්නම් අපේ වද අපේ පිෂ්ඨමය ආහාර වලට ආදේශකයක් ඒ නිසා ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඒවල වැලියු අගය එකතු කිරීම. අපි මේ කරන්න පුළුවන් ආහාර නිෂ්පාදන අතුරු නිෂ්පාදන මොනවද කියන එක. මම හිතන්නේ අද දවසේ මේ අපේ පැයක එකමාරකට කාලය ඒකට අවශ්‍ය පාසුකම් ලබා දෙයි අපේ සම්පත්දායකයෝ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අපේ සම්පත්දායක අපේ මහත්මයන් දෙදෙනාට ඒකට සහභාගී වීම සහ ඔබගේ දායකත්වය ලබා දීම පිළිබඳව. මට කියන කාරණාවක් තියෙනවා මම හිතන කිව්වා වගේ ඇසිදිස කෘෂි හවුල හදන්න අපි මූලික වුණේ කෘෂි දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානය වෙති අපි ගොවි ජනතාවට අත කෘෂිකර්මයට ඇලුම් කරන ජනතාවට ලබා දෙන මෙහෙය ඒ කාර්ය සියලු දේම එක්කසු කරන් තමයි ඒක පටන් ගත්තේ. අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් ඒ වගේ මුද්‍රිත වැඩසටහන් 19 විශේෂයෙන් 19 20 ඒ සියලුම අංග අංශ එකතු කරලා සියලු දෙනා එකතු කරන්න ගත්ත ව්‍යායාමයක් තමයි ඇසිස කුෂියවුල. කියන්න සතුටුයි ඇත්තටම අපේ 19 20 අපේ කණ්ඩායම නිරන්තරයෙන් ඒකට අවශ්‍ය තොරතුරු ලබා දෙමින් මේ වෙනකොට අපි හවුල තුන්වෙනි හවුලත් අපි නිර්මාණය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේක පාදක කරගෙන ඉතාමත්ම නවීන ක්‍රමේ ප්‍රශ්න විචාරණ වැඩසටහනකුත් යන්න. තෑගි ලැබෙන සහ දැනුම වැඩෙන වැඩසටහනක්. ඉතින් ඒකට අපි මූලික දේවල් අපි කරමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ අද දවස පුරා මේ සම්බන්ධ වෙච්ච කට්ටියත් ඊට පස්සේ මේ තොරතුරු ලබා දෙන කණ්ඩායමත් එකතු වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න සහ ඒකට අවස්ථාව ලබා දෙමින් ඔබගේ කාලය ඉතුරු කරමින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සාර්ථක හෝරාකමාරක් දෙයක් ගත කරන්න කියලා. බොහොම ස්තුතියි. හොඳයි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් හිරන් පීරිස් මැතිතුමාට අපගේ මේ පුහුණු වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන් මෙහි නිර්මාතෘ විදියට එහි මඟ පෙන්වන්න විදියට අපිට කටයුතු කරන අධ්‍යක්ෂතුමන්ට ඉතාමත් ගෞරවයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කිරීමට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මීට අමතරව අපි සඳහන් කරන්න ඕන දැන් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දත් බොහොම ළඟම එන නිසා විශේෂයෙන්ම මේ අවුරුදු කෑම මේසයටත් මේ අලාශ්‍රිත විවිධ නිෂ්පාදනයන් අපිට කොහොමද එකතු කරගන්නට පුළුවන් කියන කාරණයක් මෙහිදී අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දේශීය ආහාර විදියට විවිධ නිෂ්පාදනයන් මේ අවුරුදු කෑම මේසයටත් එකතු කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අපි අපේ වැඩසටහන තුල පළමු අර්ධයේ විදියට දේශීය අල වර්ග රෝපණ කටයුතු ඒ වගේම අල භෝග නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපේ පළමු සම්පත්දායිකාව වෙත අවස්ථාව ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ වත්සලා බණ්ඩාර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතාමත් ගෞරවයෙන් නැවතත් පිළිගනිමින් විශේෂයෙන්ම මේ දේශීය අලභෝග කියන්නේ මොනවද? මේවායේ වැදගත්කම මොකක්ද කියන කාරණය පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි කිරීමකින් අපේ වැඩසටහන ආරම්භ කිරීමට එතුමියට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
ආයුබෝවන් මම හිතන්නේ මාව ඇහෙන්නේ නැති ඔයගලන්ට ඇහෙනවා මිස් හොඳට ඇහෙනවා. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. අද දවසේදී පැහැදිලි කිරීමත් එක්ක කිව්වා වගේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය අලභෝග කියන භෝග කාණ්ඩය සහ ඒකට අදාළ තොරතුරු ටිකක් තමයි. ඉතින් මුලින්ම අපි දේශීය අලභෝග කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරොත් අපි මේවා දේශීය අලභෝග කියලා හැඳින්වුවට ඇත්තටම මේවා අපිට විදේශ රටවලින් හඳුන්වලා දීපු අතීතයේදී ලංකාවට හඳුන්වලා දීපු භෝග විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් අර්තාපල් කියන භෝගය වාණිජකරණය වෙලා ලංකාව පුරා වගා කිරීම ආරම්භ කරලා ලංකාවේදී ඒක ප්‍රධාන ආහාර භෝගයක් බවට පත් වෙන්න කලින් ඉඳන් අපි වගා කරපු අල වර්ග නිසා මේ අල වර්ග අපි දේශීය අල කියලා හඳුන්වනවා. එතකොට මඤ්ඤොක්කා, බතල, වැල් අල, කිරි අල මේකට අමතරව ආටිචොක් කියන අල වර්ගය ඊට පස්සේ බුත්සරණ වගේ ගොඩාක් අල වර්ග තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි මේ දේශීය අල කියනකොට අපි කතා කරනවා මඤ්ඤොක්කා, බතල, වැල් අල සහ කිරි අල කියන ප්‍රධාන භෝග කාණ්ඩ 4 ගැන. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා දේශීය අල භෝග කියන එකේ හඳුන්වා දීම විදිහට අපිට කියන්න පුළුවන් නිවර්තන පරිසරයට. එහෙම නැත්නම් වියලි එහෙම නැත්නම් උෂ්ණ පරිසරයකට ආවේනික වෙච්ච එකිනෙකට වෙනස් වෙච්ච මුල් කොටස්, කඳ කොටස්, කෝම කොටස් සහ රයිසෝම කොටස් වල ආහාර තැම්පත් කිරීම මගින් එහෙම නැත්නම් ආහාර සංචිත කිරීම මගින් ඒවා අපිට භාවිතා කරන්න හැකියාව සලස්වන භෝග කාණ්ඩෙත් මේ අලභෝග විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දී කාරණා දෙකක් කතා කරා. අලභෝග කියන්නේ මොනවද කියන එක. අලභෝගවල මුල්, කඳ සහ කෝම, රයිසෝම කියන කොටස් වල තමයි ආහාර තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට අපි දේශීය අලභෝග කියලා අපි ප්‍රධාන වශයෙන්ම මේ මඤ්ඤොක්කා, බතල, වැල් අල සහ කිරි අල කියන වර්ග ගැන කතා කරනවා. එතකොට අපි මේ වගාව ගැන කතා කරනකොට ලංකාව ඇතුළේදී අපි කතා කරනවා මේ භෝග කාණ්ඩවල විශේෂයෙන් වැල් අල වල වනදර්ශ, වගාදර්ශ සහ නිර්දේශිත ප්‍රභේදයේත් එක්කම බතල, මඤ්ඤොක්කා වලත් මේ වගාදර්ශ සහ නිර්දේශිත ප්‍රභේද තියෙනවා. කිරි අල වලත් වගාදර්ශ සහ නිර්දේශිත ප්‍රභේද තියෙනවා. එතකොට නිර්දේශිත ප්‍රභේද කියන එකේ අදහස තමයි මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අත්හදා බැලීම් සිද්ධ කරලා ඒකෙන් ලැබෙන අස්වැන්න සහ රෝග පලිබෝධ වලට පොරොත්තු දීමේ හැකියාවන් සලකලා වගාව සඳහා නිර්දේශ කරලා තියෙන ප්‍රභේද. එතකොට මඤ්ඤොක්කා ගත්තාම අපිට මේ වෙනකොට මඤ්ඤොක්කා ප්‍රභේද 9ක් නිර්දේශ කරලා වගාව සඳහා සුදුසුයි කියලා නිදහස් කරලා තියෙනවා. ඒ අතරින් MU51 තමයි මේ වෙනකොට ලංකාව පුරාම වගා කරන මඤ්ඤොක්කා ප්‍රභේදයේ විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ ලස්වැන්නක් ලබා දෙනවා. ඒ වගේම කිරි කවඩි කියන්නේ කෙටි කාලයක් තුලදී අස්වැන්න ලබා ගන්න පුළුවන් ප්‍රභේදයක්. එතකොට හෝඩි රෙඩ් කියන්නේ 2022 අවුරුද්දේදී උද්‍යාන භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයෙන් නිදහස් කරපු කෙටි කාලයකින් අස්වැන්න ලබා ගන්න පුළුවන් MU51 හා සමාන ලක්ෂණ සහිත ප්‍රභේදයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේකට අමතරව අපි පසුගිය වසරේදී නිදහස් කරලා තියෙනවා තෙලිජ්ජවල පරීක්ෂණ ආයතනය මගින් රන් කවඩි කියලා මඤ්ඤොක්කා ප්‍රභේදයක්. ඒකත් මාස 5ක 6ක වගේ කාලයක් ඇතුලේ අස්වැන්න නිලා ගන්න පුළුවන්. ඒක පිෂ්ඨය සඳහා පිෂ්ඨය ලබා ගැනීම සඳහාම සුදුසු බව. එහෙම නැත්නම් ප්‍රොසෙසින් ටයිප් එක, එහෙම නැත්නම් ආහාර නිෂ්පාදනය සඳහාම සුදුසු ප්‍රභේදයක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බතල ප්‍රභේද 12ක් නිර්දේශ කළා තියෙනවා. ඒ අතරින් ජනප්‍රියතම ප්‍රභේදයේ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ වාරිය පොළ රතු කියන ප්‍රභේදය. ඒකට අමතරව හාල් මල්ලේ බතල වගාව සඳහා යොදා ගන්නා වාරිය පොළ සුදු ප්‍රභේදයක්. කහපාට මදයක් සහිත, එහෙම නැත්නම් විටමින් A, එහෙම නැත්නම් කැරොටින් වැඩිපුර සහිත කහපාට බතල වර්ගයේ විදිහට CARI 426 කියන ප්‍රභේදයක් ඉතාමත් මෑතකදීම රිලීස් කරපු ඉහළම අස්වැන්නක් ලබා දෙන හෝඩි මල්ලී කියන ප්‍රභේදත් අපිට විශේෂයෙන් හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. එතකොට වැල් අල ප්‍රභේද ගැන කතා කරනකොට ලංකාවේ වගාදර්ශ විදිහට වැල් අල ප්‍රභේද වර්ග වගාදර්ශ 50කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේකේ අපි ඩයස්කෝරියා කියන පවුලට අයිතිය කියලා තමයි අපි සලකන්නේ. මේ ඩයස්කෝරියා පවුලට අයිතිය කියනකොට ඩයස්කෝරියා පවුල ඇතුලේ කාණ්ඩ 6කට 7කට වගේ බෙදෙනවා. මේ වැල් අලවල මේ පැතිරීම කියන එක. නමුත් අපි ප්‍රධාන වශයෙන්ම ඩයස්කෝරියා අලාටා සහ ඩයස්කෝරියා එස්කියුලෙන්ටා කියන ප්‍රභේද ගැන තමයි කතා කරන්නේ. ඒ අතරිනුත් අපි වගා කරන සහ වගා දර්ශ අතරදී
වැඩියෙන්ම තියෙන්නේ ඩයස්කෝරියා අලාටා කියන මහා වැල් අල කාණ්ඩයට ගෙනෙන අල වර්ග. එතකොට මේකෙදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රාජ අල සහ කැකුළු අල කියන ප්‍රභේද දෙක නිදහස් කරලා තියෙනවා. එතකොට ඩයස්කෝරියා ස්කියුලෙන්ටා කියන ප්‍රභේදයට අයිති සූට කුකුල් අල එහෙම නැත්නම් කදිරා කියලා හඳුන්වන ප්‍රභේදය නිදහස් කරලා තියෙනවා. මේ ප්‍රභේද වලට අමතරව මම කලින් කිව්වා වගේ විශාල වගා දර්ශ ප්‍රමාණයක් හිඟුරල මහ ඇඟිලි අල ජාවාල කැකුළු කුකුල් අල වගේ ගොඩක් වර්ග තියෙනවා වගා දර්ශ විදිහට ගොවීන් අතර පවතින මේ ලංකාව ඇතුළතදී. එතකොට කිරියල ගත්තාම කිරියල වල අපි නිදහස් කරලා තියෙන්නේ ඉසුරු කියන කිරියල ප්‍රභේදයේ විතරයි. අපි මේක රතු ඉරි කිරියල කියලා හඳුන්වනවා. මේකට අමතරව අපිට තව කිරියල වර්ග කිහිපයක් අඳුර ගන්න පුළුවන් වෙනවා. කහ ඉරි කිරියල කියලා එහෙම අඩදම් කිරියල කියලා. නමුත් මේ කියන ප්‍රභේදවල අස්වැන්න සැලකුවාම ඉහළ අස්වැන්නකට යන්න බැරි නිසා මේ තිබිච්ච ප්‍රභේද වගා දර්ශ සලකලා තමයි මේ ඉසුරු කිරියල කියන වර්ගය නිදහස් කරලා තියෙන්නේ. එතකොට මේ කිරියල වලදී අපිට බීජ නිෂ්පාදනයක් සිද්ධ කරගන්න හරිම අපහසුයි. ඒක නිසා තමයි මේ වගේ ලොකු විවිධාංගීකරණයක් එහෙම නැත්නම් ලොකු විවිධත්වයක් අපිට දකින්න නැති. මේකට අමතරව අපි ගහල ප්‍රභේද විදිහට දෙහියල වර්ග දෙකක් නිදහස් කරලා තියෙනවා. ගජ සහ දිමුතු කියලා ඒ වර්ග දෙක නිදහස් කරලා තියෙනවා. ගහල අර වර්ග විදිහට. ඔය ටික තමයි දේශීය අල විදිහට ගත්තම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිදහස් කරලා තියෙන වර්ග ගැන කියන්න තියෙන්නේ. මේකට අමතරව මම කලිනුත් මතක් කරා වගේ ගොවීන් අතර වගා දර්ශ බොහෝමයක්ම තියෙනවා. ඒතකොට දේශීය අලවල වැදගත්කම ගැන කතා කරනකොට හැමෝමලා කතා කරනකොට කිව්ව ඒ වගේම හැමෝම දන්න දෙයක් තමයි අපි කියන ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේදී මේ දේශීය අල ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. ඒකට හේතුවක් තමයි මේ අල මගින් ලබා දෙන ඉහළ අස්වැන්න. ඒකක බිමකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න ප්‍රමාණය අනිකුත් භෝගවලට සාපේක්ෂව මේ දේශීය අලවල ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම මෙතන මම සඳහන් කරලා තියෙනවා වගා කාලය පුරාවටම අස්වැන්න ලබා ගන්න පුළුවන් කියලා. එතකොට කන්න භෝගයක් විදිහට අපිට අඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ වැල්වල කියන භෝගය තමයි. අනිකුත් භෝගවල අස්වැන්න අපිට වගා කරන කාලයත් එක්ක අවුරුද්ද පුරාවටම අපිට අවශ්‍ය කරන ජලය සපයා දීමේ හැකියාව තියෙනවා නම් වගා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බතල ගත්තොත් අවුරුද්දේ වගා කරන 3ක් ඇතුළත වගා කරන්න පුළුවන්. මොකද හේතුව එයා ඇත්තටම මාස 3මාරක 4ක වගේ කාලයක් ඇතුලේ අස්වැන්න ලබා දෙනවා. ඇත්තටම හූඩි මලී කියන ප්‍රභේදය අපිට මාස 2මාරක් වගේ කාලයකදී අස්වැන්න ලබා ගන්න පුළුවන් ප්‍රභේදයක් විදිහට තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මඤ්ඤොක්ක ගත්තහමත් අපිට දැන් තියෙනවා මාස 5ක 5ේදී 6ේදී අස්වැන්න නෙලා ගන්න පුළුවන් ප්‍රභේද වගේම MU51 වගේ මාස 8ක් 9ක් යනකම් තියලා වගා කරන්න පුළුවන් ප්‍රභේදයක්. ඒත් එක්කම MU51ේදී අපිට අපි කියනවා මාසය 7-8කට පස්සේ ඉඳන් අස්වැන්න ලබා ගන්න පුළුවන් හොඳම කාලය මාස 9 කියලා. ඒතර වගා කාලය පුරාවට අස්වැන්න ලබා ගන්න පුළුවන් කියන්නේ ගෙවත්තක හදනවා නම් වාණිජ වගාවකදී අපි එකවර අස්වැන්න නෙලා ගැනීම කියන කාරණාවට ගියා වුණාට ගෙවත්තකදී අපිට පුළුවන් අපේ දෛනික අවශ්‍යතාවය මත මේ අලවල අස්වැන්න නෙලා ගන්න. වාණිජ වගාවකදී වුණත් කරල් මේරීමක් සිද්ධ වෙනවා වගේ අපි කරල් කඩන භෝගවල මේ අල භෝගවල එහෙම දෙයක් සිද්ධ නොවෙන නිසා වෙළඳපොළ පවතින මිලත් එක්ක සංසන්දනය කරලා අපිට මේ අස්වැන්න යම් කිසි කාලයක් පොළොව ඇතුලේ තියාගන්න පුළුවන් කියන කාරණාවත් මේ අලවල වැදගත්කමක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම කියන්න පුළුවන් පාරිසරික අනුවර්තිතතාවය කියන එක. මේ දේශීය අලභෝග කාණ්ඩයට අයිති භෝග ගත්තාම එයා ඇත්තටම හොඳ පරිසර අනුවර්තනතාවයක් පෙන්වන භෝග කාණ්ඩයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එයාට ඊටමත් වියලි කාලගුණයේ ඉඳන් තෙත් බව වැඩි වුණත් ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. තෙත් බව වැඩිවීම කියන එකේ අදහස වතුර වැඩි කියන එක නෙමෙයි, තෙත් කලාපේ වගා කරන්න පුළුවන්. එතකොට මඤ්ඤොක්ක ගත්තොත් ඇත්තටම වියලි කලාපීය භෝගයක් විදිහට හඳුන්වලා දුන්නට ගම්පහ කළුතර කොළඹ කියන දිස්ත්‍රික්ක තමයි ප්‍රධාන වශයෙන්ම ඉහළම අස්වැන්න ලබා දෙන ප්‍රදේශ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට බතල ගත්තත් ටිකක් තෙත් බව ප්‍රිය කරන භෝග. එතකොට වැල්ලාලවලත් මූලික කාලයේදී එහෙම නැත්නම් වර්ධක අවධියේදී හොඳ ජල සැපයුමක් ලබා දීම අවශ්‍ය වුණාට එයාලට ඉතාමත් වියලි තත්ත්වයන් යටතේ වුණත් හොඳ අස්වැන්නක් ලබා දෙන්න පුළුවන් විදිහේ භෝග විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට කිරියල ගත්තට පස්සේ කිරියල වල තියෙනවා මේ සෙවණ ප්‍රිය කරන බව. නමුත් මෙයා අවුව තිබුණා වුණත් කිරියල අපිට වගා කරන්න හැකියාව තියෙනවා. ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි ජල සැපයුම කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා වැඩි වශයෙන් කිරියල වගාවේදී. නමුත් ඒකෙදි ජල වහනයත් අපි ඉතාමත්ම සැලකිල්ලෙන් බලන්න ඕන කාරණාවක්.
එතකොට මේ කියන භෝග කාණ්ඩ ගත්තහම මෙයාලා විවිධ පරිසරවල හොඳින් වර්ධනය වෙන්න පෙන්වන හැකියාව නිසා මේ දේශීය යාලා අනිකුත් භෝග වලට වඩා වැදගත් බවක් පෙන්වනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක මිශ්‍ර වගාවක් විදිහට වගා කරන්නත් හැකියාව තියෙනවා. වාණිජ වගාවක් විදිහට යනකොට තනි භෝගයක් විදිහට වගා කරා වුණාට ගෙවත්තකදී එහෙම නැත්නම් කුඩා පරිමාණ වගාවල් වලදී මිශ්‍ර භෝග වගාවක් විදිහට වගා කරන්න හැකියාව තියෙනවා. යටි වගාවක් විදිහට කිරියල වගා කරන්න පුළුවන්. ඒ වගේම වැල්ලාල වල තියෙන විශාල ගහක ආධාරක සහිතව අපිට වගා කිරීම සඳහා යොමු කරගන්න පුළුවන්. බතල වුණත් එහෙම තමයි. ඊටමත් කුඩා ඉඩකඩක වුණත් අපිට මේ භෝග වගා කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි මේකේ පෝෂණ අගය ගැන කතා කරනකොට වැඩියෙන්ම අපි දේශීයාල කියන එකත් එක්ක බැඳිලා තියෙනවා. අපි කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්නම් කාබනික පැත්තට යන විදිහට. මොකද හේතුව වෙන්නේ මේ දේශීය අලවලදී ඇත්තටම ලෙඩ රෝග කියන එක හරිම අඩු ප්‍රතිශතයකින් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මඤ්ඤොක්කා කියන ප්‍රභේදයක මඤ්ඤොක්ක වර්ග ගත්තොත් වෛරස් රෝග වලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. වැල්ලල්ල වලට ඇන්ත්‍රැක්නෝස් කියන රෝගයේ බලපෑම ටිකක් වැඩිපුර තියෙනවා. බතල වලට බතල ගුල්ලගේ හානිය තියෙනවා. ඔය කියන ප්‍රධාන කාරණා වලට අමතරව ඇත්තටම ලොකු ලෙඩ රෝග සංඛ්‍යාවකට ගොදුරු වෙන්නේ නැහැ මේ වැල්ලල. ඒක නිසා අනෙකුත් වගා කරන එළවලු භෝග වලට සාපේක්ෂව ගත්තහම මේ වැල්ලල කියන්නේ ඊටාත්ම මේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තහමත් හොඳ භෝග කාණ්ඩයක්. මොකද ඒක රසායනික ද්‍රව්‍යවල භාවිතය අඩු බව කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි කතා කරනවා මේ වැල්ලල මගින් සපයන පෝෂණ විවිධත්වය කියන එක. පෝෂණ විවිධත්වය ගැන කියනකොට ඇත්තටම වැල්ලල කියන්නේ පිෂ්ඨය සහිත ආහාරයක් විදිහට අපිට වැඩියෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ ඒක හොඳ ශක්ති ජනක ආහාර ප්‍රභවයක් විදිහට. එතකොට මේකෙදි ශක්ති ජනක ආහාර ප්‍රභවයක් විදිහට ශක්තිය සපයනවට අමතරව එක් එක් වර්ග ගත්තහම වැල්ලලවල බතලවල සහ මඤ්ඤොකවල එයාගේ අඩංගු වෙන පෝෂක සංඝටක ප්‍රමාණයන් එකිනෙකට වෙනස් බව අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට කහ පාට බතල වගේ එකක් ගත්තොත් ඒකේ තියෙන විටමින් ප්‍රමාණය එහෙම නැත්නම් කැරොටින් ප්‍රමාණය වැඩි. දැන් අපි අලුතෙන් දම් පාට බතල වර්ග ටිකක් අඳුන්වලා දෙන්න යනවා. ඒ වර්ගවලත් ඇත්තටම තියෙන පෝෂණාගය වැඩි. ඒ වගේම වැල්ලලවලත් ඖෂධීය වටිනාකම් ඉතාමත් විශාල සංඛ්‍යාවක් තියෙන බව තමයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ආහාර පරීක්ෂණ ඒකකයක් පරීක්ෂණ කටයුතු මේ දවස්වල පවත්වනවා. වැල්ලල සහ බතල සම්බන්ධ විශේෂ පරීක්ෂණ ප්‍රමාණයක්. ඒ වගේම පස්සේ අපිට ඇත්තටම මේ වගේ එක එක ප්‍රභේදයට අනුවම තියෙන පෝෂණ සංයුතිය වෙන වශයෙන්ම ජනතාවට දැනගන්න සලස්වන්න හැකියාවක් ලැබේ. එතකොට මේ අපි කතා කරන දේශීය අල කියන භෝග කාණ්ඩයේ අපේ ආහාර විදිහට ලබා ගන්න අල වර්ග මානව ආහාර විදිහට යොදා ගන්නත් පුළුවන්, සත්ව ආහාර විදිහට යොදා ගන්නත් පුළුවන්. ඊට අමතරව විවිධ ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නත් පුළුවන්. මේකේ තියෙන මේ පිෂ්ඨය අපිට යොදා ගන්න පුළුවන් විවිධ ආහාර නිෂ්පාදන සඳහා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපේ දෙවනාදියර විදිහට අපේ සම්පත්දායක මහත්මිය කතා කරાવી. මේ කියන ප්‍රධාන කාරණා ටික ගත්තහම අපිට කියන්න පුළුවන් අනෙකුත් අල භෝගයකට වඩා අපි අනෙකුත් වගා කරන භෝගවලට වඩා දේශීය අල කියන එක ආහාර සුරක්ෂිතතාවයේදී ඉතා වැදගත් වෙනවා. මේක ගොවියෙක් විදිහට ගත්තොත් එයාගේ තියෙන විශේෂ අස්වනු ලබා දීමේ හැකියාව, මේ අස්වැන්න විවිධ කාලවල ගන්න පුළුවන් වෙනවා කියන එක පාරිසරික අනුවර්තතාව වගේ දේවල් හින්දා සහ මේ වර්ගය වර්ධක ප්‍රචාරණය මගින් බෝ කරගන්න පුළුවන් වීම නිසා අදාළ කරන රෝපණ ද්‍රව්‍ය ගොවීන්ටම සකසා ගැනීමේ හැකියාවක් ලැබෙන නිසා මේ අල ඉතාමත්ම වැදගත් බවට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. දුමින්ද මහත්තයා ඊළඟට මම යන්නද ඉස්සරහට? හොඳයි. ඔව් ඉස්සරහට යමු නේද? ඒත් එක්කම කියන්න ඕන මේ අපේ හිතවතුන් සියලු දෙනාටම දැන් මේ වත්සලා මහත්මිය වත්සලා වෙනවිය සඳහන් කරන ඉදිරිපත් කිරීමෙන් අතරතුරදී ඔබට මේ දේශීය අල නිෂ්පාදන වගා කටයුතු ඒ වගේම ඒ ආශ්‍රිත ගැටලු තියෙනවා නම් අපේ chat box එකට යොමු කරන්න කියලා එතුමියගේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපි මේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරන්නට අවස්ථාව ලබා ගමු. එතකොට අපි කතා කරමු කියලා කිව්වා වගා කාලය කියන එක ගැන. එතකොට වගා කාලය කියන එක ගත්තාම වැල්ලල වලට විතරක් අපිට කියන්න පුළුවන් විශේෂිත වගා කාලයක් තියෙනවා කියලා. අනිකුත් භෝග ගත්තාම අපිට මම කලිනුත් සඳහන් කරා ඕනෑම කාලයකදී වගා කරන්න පුළුවන්. හැබැයි අපි වගා කරන ප්‍රදේශය අනුව අපිට ජලය සපයා ගැනීම කියන කාරණාව බලපෑමක් නොවෙනවා නම් තමයි වසර පුරාම වගාව සඳහා යොමු වෙන්න පුළුවන්. නමුත් එහෙම ජලය සපයා ගැනීම කියන කාරණාව ප්‍රශ්නයක් වෙන අවස්ථාවකදී යල සහ මහ කන්නවල ආරම්භයත් එක්කේ වගාවන්
ආරම්භ කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි වැල්ලල ගැන කතා කරනකොට යාට තියෙනවා විශේෂිත වගා කාලයක්. අපි සාමාන්‍යයෙන් කියනවා යල කන්නේ ආරම්භ වෙනකොට ඒ කියන්නේ මාර්තු මාසේ මැද ඉඳන් අප්‍රේල් මාසේ කියන කාලය තුලදී තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වැල්ලල වගා කරන්න. වැල්ලල වගා කරන්න දැන් මෙච්චර මේ ඇයි මේ කාලෙටම සීමා වෙන්නේ කියන එක ගැන අපි කතා කරොත් ඒක ස්වභාවිකවම හැදිලා තියෙනවා. මේ වැල්වල සුප්ත කාලය කියලා දෙයක්. සුප්ත කාලය කියන්නේ අපිට හිතකර පරිසර තත්ත්ව සියල්ල සපයලා දීලා තිබුණත් මේ අලවලට තියෙන හැකියාවක් ප්‍රරෝහණය නොවී ඉන්නේ. එහෙම නැත්නම් මොටියෝ හැදෙන්නේ නැතුව ඉන්නේ. එහෙමත් නැත්නම් අංකුර වලින් තව දලු දාලා එන්නේ නැති වෙන හැකියාවක් තියෙනවා. අපි මේකට සුප්ත කාලය කියලා කියනවා. මෙන්න මේ සුප්ත කාලයේ වැල්වල වලදී අපි කතා කරනවා මාස 3ක වගේ කාලයක් තියෙනවා කියලා. මේකත් එක් වගා දර්ශනු පොඩි කාලේ එහා මෙහා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් අස්සම් නෙලා ගැනීම සිද්ධ කරන්නේ මහා කන්නේ අවසානයේදී. ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි වගේ කාලෙ වෙනකොට තමයි ගොඩක් වෙලාවට අලාස්සුණු නෙලෙන්නේ වැඩි ප්‍රමාණයක් ප්‍රදේශවල. ඉතින් මේ නෙලා ගන්න අල මේකෙන් මම අයින් වෙන හැටි මට තේරෙන්නේ. වීම සඳහා සුදුසු බවට පත් වෙන්නේ මේ මාර්තු අප්‍රේල් කාලෙදී. ඒකට පරිසර තත්ත්වයක් හොඳයි. අප්‍රේල් වලදී එනවා අපිට යලකන්නේ ආරම්භක වර්ෂාව. මේ වර්ෂාවත් පාදක කරගෙන තමයි අපි මේ අල වැල්වල කියන භෝගයේ සිටවීම සිද්ධ කරන්නේ. අනිකුත් භෝග සඳහා එහෙම විශේෂිත වූ කාලයක් මේ මෙන්න මේ මාසෙදි තමයි හිටවන්නේ කියලා එකක් නැහැ. එක් ප්‍රදේශයට අනුව ජලය සපයා ගැනීම සහ ඒ ප්‍රදේශයේ තියෙන පරිසර තත්ත්වයන් සලකලා වගා කිරීමේ කටයුතු සිදු කරන්න පුළුවන්. රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම කියන සපයා ගැනීම කියන මාතෘකාව ගැන කතා කරනකොට මම මුලින් සඳහන් කරා මේ භෝග වර්ධක ප්‍රචාරණය මගින් බෝ කර ගන්න පුළුවන් භෝග කාණ්ඩයක්. එතකොට දේශීය අල කියන්නේ අපි බීජ භාවිතා කරන්නේ ඇත්තටම රෝපණ ද්‍රව්‍ය තමයි භාවිතා කරන්නේ. මඤ්ඤොක්කවලදී දඬු කැබලි භාවිතා කරනවා. බතල වලත් රිකිලි කොටස් භාවිතා කරනවා. ඊට අමතරව අපිට බතල අල වුණත් භාවිතා කරන්න පුළුවන් රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම සඳහා. ඊට පස්සේ කිරි අලවල රයිසෝම කොටස් සහ මේ මව් අලයේ තියෙන කඳ කොටසත් අපිට භාවිතා කරන්න පුළුවන් රෝපණ ද්‍රව්‍ය විදිහට. එතකොට වැල්වල ගත්තාම මේකේ බල්බිල විදිහට හැදෙන එහෙම නැත්නම් උඩල විදිහට එක එක්කෙනා විවිධ නම් වලින් හඳුන්වන කොඬොල් අල අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් සෑම විශේෂයකම මේ කොඬොල් අල හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒ හැදෙන වර්ගවල ඒ කොඬොල් උනත් අපිට ඊළඟ වගාවක් සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ අස්වනු නිලා ගැනීමෙන් අපිට වැල්වල වල ලැබෙන කුඩා අල යොදා ගන්න පුළුවන් ඊළඟ වගාවේ රෝපණ ද්‍රව්‍ය විදිහට. එහෙම නැත්නම් විශාල අලයක් උනත් අපි කියනවා කොටස් වශයෙන් කපලා මේ වගාව සඳහා යොදා ගන්න පුළුවන් කියලා. ඕනෙම කොටසක් අපිට වගාව සඳහා යොදා ගන්න පුළුවන් වුණාට අපි කියනවා අලයේ මුල කොටස එහෙම නැත්නම් වැලට සම්බන්ධ වෙලා තිබිච්ච ප්‍රදේශයේ එහෙම නැත්නම් අලයේ ඉහළ කොටස තමයි වැඩි අංකුර සංඛ්‍යාවක් තියෙන්නේ. ඒක නිසා අලයක් කපනකොට ඒ වැඩි අංකුර සහිතව බව කියන එක සලකලා ඉහළ සිට පහළට කපා ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට නිර්දේශ කරන්නේ. එතකොට මේ කියන විදිහට රෝපණ ද්‍රව්‍ය සපයා ගන්න පුළුවන්කම අපිට ලැබෙනවා. එතකොට මේ සපයා ගැනීම Tamanගේ වගාවකින්ම නම් අපි ඊළඟ වගාව සඳහා ලබා ගන්න රෝපණ ද්‍රව්‍ය අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි නිරෝගී රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම කියන කාරණාව ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදි මම අදහස් කරන්නේ දැන් අපි කලින් වගාවේදී වගා ඉතිහාසය දැන් නොදන්න තැනකින් ඒ කියන්නේ කලින් වගාව අපි නොදැක්කා නම් ඒ වගාවෙන් ගන්න රෝපණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපිට පොඩි අවධානමක් තියෙනවා. ඒකට හේතුව තමයි උදාහරණයක් විදිහට මඤ්ඤොක්කා ගැන භෝගය ගත්තොත් මඤ්ඤොක්කා කියන්නේ වෛරස් රෝගය සඳහා ඉතාමත් වැඩි වශයෙන් පාත්‍රී වෙන භෝගයක් කියලා මම හඳුන්වලා දුන්න කලින්. එතකොට මේ වෛරස් රෝගයේ වැළඳුණු මඤ්ඤොක්කා වගාවකින් ලබා ගන්න දඬු මගින් අලුත් වගාවෙත් මඤ්ඤොක්කා අලුත් වගාව සඳහාත් මේ වෛරස් රෝගේ බෝ වෙනවා. මෙන්න මේ හේතුව හින්දා අපි කියනවා වගාව ගැන සලකා බලන්න කියලා. ඒකට වැල්වල ගත්තොත් ඇන්ත්‍රැක්නෝස් රෝගයේ බීජ හරහා එන්න පුළුවන්. බීජ අල හරහා. එතකොට බතලවල වුණත් බතල ගුල්ලගේ හානිය අපිට එන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා කිරියල වුණත් දිලීර රෝගයක් තියෙනවා. ඒ රෝගකාරක සහිත රෝපණ ද්‍රව්‍ය ගන්නේ නැතුව අපි අපේ වගාව සඳහා යොදා ගන්න රෝපණ ද්‍රව්‍ය ඉතාමත්ම නිරෝගී රෝපණ ද්‍රව්‍ය කියන එක ගැන තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීමෙන්දී අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම කියන කාරණාව ගැන කතා කරනකොට උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ගන්නෝරු වෙනුත් තෙලිජ්ජවිල පිහිටලා තියෙන අපේ කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේනුත් මේ කතා කරපු අපේ වගා සඳහන් නිර්දේශ කරන ලද ප්‍රභේදවල මූලික රෝපණ ද්‍රව්‍ය ලබා දීමක් අපි සිද්ධ කරනවා. ඒක දෙන්නේ ඇත්තටම බෝ කර ගැනීම සඳහා පමණක්.
අපි මේ රෝපණ ද්‍රව්‍ය ලබා දෙනවා. මේ වෙනකොට අපි කෘෂිකර්ම විද්‍යාලවලට සමහර ගොවිපළවල් වලට ඒ වගේම පළාත් සභා කාර්යාල සඳහා මේ රෝපණ ද්‍රව්‍ය නිකුත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ අය හරහා සම්බන්ධ වුණොත් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මේ සඳහා සහයෝගය ලබා දෙයි. ඒත් එක්කම අපිට අපේ කෘෂිකර්ම විද්‍යාල හරහාත් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පර්යේෂණ ආයතනය මගින් ඇත්තටම අපිට ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි රෝපණ ද්‍රව්‍ය ලබා දෙන්න පුළුවන්. ඒකට අමතරව අපිට අවශ්‍ය නම් අපේ සාකච්ඡාව ඉදිරියේදී යනකොට එහෙම රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ගොවි සංවිධාන කිහිපයක් තියෙනවා. ඒගොල්ලන්ගේ දුරකථන අංක ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට විශේෂයෙන් අද දවසේදී කතා කරන්න කිව්වා වැල්වල සිටවීම කියන එක සම්බන්ධයෙන්. මොකද මේ අපි වැල්වල හිටවන කාලයේ මැද හරියක තමයි දැන් ඉන්නේ. මේ වෙනකොට සමහර ප්‍රදේශවල වැල්වල වගා කිරීම සිද්ධ කරලා ඉවරයි. නමුත් අපි තව හිටවල නැතුව හරි ඒ සම්බන්ධයෙන් දැනුම අවශ්‍ය වෙන අයට අපිට කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් වැල්වල හදනකොට මොදින් බිම් සැකසීම කර කියන එක කරන්න ඕනේ. වැල්වල විතරක් නෙමෙයි. අනෙකුත් දේශීය ඕනෑම අල වර්ගයක් වගා කරනකොට මොකද අපි මේ කොටස් අපි ආහාර විදිහට ලබා ගන්න කොටස් පොළොව ඇතුලේ වැවෙන නිසා එයාට හොඳ පාංශු තත්ත්වයන් අපි ලබා දෙන්න ඕනේ. ඒක නිසා අපි කියනවා මේ හොඳින් බිම් සැකස් කිරීම කියන එක සිද්ධ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 25ක් 30ක් වගේ ගැඹුරට හොඳට පස් පෙරලලා හොඳින් පස් සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට වැල්වල සිටවන එක ගැන කතා කරාම අපිට කියන්න පුළුවන් ඒකට ආකාර කිහිපයකට හිටවන්න පුළුවන්. එක ප්‍රදේශ අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට වලවල් සකසලා වලවල් වල සිටවන එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් පස් ගොඩලි ආකාරයට සකස් කරලා ඒ ගොඩලි භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර ප්‍රදේශවල ඇලි වැටි ක්‍රමයට හිටවලා ඒ අදාළ පරතරයන් මේ ඇලිය තුල තියලත් හිටවනවා. එතකොට උස්සූ පාත්‍ය ආකාරයටත් අල සිටවීම කියන එක සිද්ධ කරනවා. නමුත් දෙපාර්තමේන්තු නිර්දේශය කියන එක ගැන අපි කතා කරාම අපි කියනවා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30 වලවල්. ඒ කියන්නේ අඩියක ගැඹුර, අඩියක පළල සහ අඩියක් දිග සහිත වලක් තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ අල වගාව සඳහා යොදා ගන්න කියලා. එතකොට මේකෙදි අපි කියනවා මහා වැල්වල විදිහට අපි සඳහන් කරපු ඩයස්කෝරියා අලාටා ප්‍රභේදවල සඳහා මීටර් එකක පරතරය වලවල් දෙකක් අතර සහ පේලි දෙකක් අතර මීටර් එකක පරතරය තමයි තියාගන්න ඕනේ කියලා අපි කියන්නේ. එතකොට කුඩා අල සහිත කුකුලල වර්ග, හිඟුරල වර්ග සඳහා පේලි දෙකක් අතර මීටරයක පරතරයත්, පැල දෙකක් අතර සෙන්ටිමීටර් 50ක පරතරයක් පවත්වා ගැනීම කියන එක වැදගත් වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මලවල් පුරවද්‍ය. අපිට දැන් රසායනික පොහොර කියන එක අපි නිර්දේශ කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අල වගාව සඳහා. මේක වාණිජ වගාවන් සඳහා තමයි විශේෂයෙන්ම අපි කියන්නේ යොදා ගන්න කියලා. නැත්නම් ගෙවතු වගාවක් සඳහා එහෙම නැත්නම් කාබනික වගාවක් කරන කෙනෙකුට මේ රසායනික පොහොර වලින් තොරව වගාව පවත්වාගෙන යන්න බාධාවක් නෑ. හැබැයි එයා හොඳට කාබනික පොහොර යොදා ගන්න ඕනි. කර 10 යොදා ගැනීම කියන එකත් වැදගත් වෙනවා. මේ පසේ සවිවර වීම කියන එක වළක්ව ගන්න. එහෙම නැත්නම් පස බුරුල් තත්ත්වයෙන් පවත්වා ගන්න මේ කර 10 උපකාර වෙනවා. කර 10 සකසා ගන්න අපහසුතාවයක් තියෙනවා නම් 10 වුණත් මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට අපි මේ කපාගත්ත වල අපිට පුළුවන් නම් මේ කාබනික පොහොර විදිහට ගොම පොහොර, කුකුල් පොහොර, එහෙමත් නැත්නම් කොම්පෝස්ට් කියන ඕනෑම වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඒතකොට කර 10 ගන්න පුළුවන්. ඒකත් එක්ක මත්තු පිට පස් කියන ද්‍රව්‍ය තුන එකට එක අනුපාතයට වගේ මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයක් අපිට පුළුවන් නම් මේ වල පුරව ගැනීමට යොදා ගන්න. ඒක වැදගත් වෙනවා. සමහර වෙලාවෙදි මේක තට්ටු වශයෙන් යොදනවා. පහළින්ම කර 10 තට්ටු දාලා ඊට උඩින් කාබනික පොහොර සහ මතු පිට පස් කලවම් කරලා යොදන්න පුළුවන්. එතකොට අපි වලේදී නෙමෙයි හිටවන්න කියන්නේ. වල ඇතුලේ අපි මේක හිටවන්න කියන්නේ නැහැ. අපි කියනවා මේක නිකන් වල පුරවල ඉවර වෙලා වල ගොඩැල්ලක් ආකාරයට ගොඩ කරලා ඒක තුල මේ අල කැබැල්ල සිටවන්න කියලා. දැන් මේ කුඩා අපිට මේ සඳහා කුඩා අල යොදා ගන්න පුළුවන් මම කලින් සඳහන් කරා වගේ. එහෙම නැත්නම් අපිට ලොකු අලයක් කැබලි කරලා කපා ගන්න පුළුවන්. මේ කපා ගැනීම තමයි මම කලින් සඳහන් කරේ. අර මුල මේ වැල ආරම්භක ස්ථානයේ තමයි අංකුර වැඩි සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ නිසා එම කොටසක් අහුවෙන විදිහට කපලා ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ ග්‍රෑම් 200ක වගේ කොටසක් ප්‍රමාණවත් වෙනවා කියලා හොඳ අලයක් ලබා ගන්න. නමුත් පර්යේෂණ වලින් මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා අපේ පර්යේෂණ විද්‍යාඥයින් විසින් ග්‍රෑම් 50ක කැබැල්ලකින් උනත් අපිට හොඳ වැල් අලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. කියන්නේ වැල් අලයේ කැබැල්ල ප්‍රමාණය කුඩා වීම කියන එක ලොකු බලපෑමක් නැහැ. අපි එයාට අවශ්‍ය කරන හිතකර පරිසර තත්ත්වයන් ලබා දෙනවා නම් අවශ්‍ය පෝෂණය කියන එක එයාට ලබා දෙනවා නම්. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙහිම කැබලි කපනකොට
මේ කැබැල්ලේ තියෙන ඕනේ මොටියන් සංඛ්‍යාව එහෙම නැත්නම් මොටියන් පවතිනවාද කියන එක ගැන. එතකොට ගොඩක් වෙලාවට වැල සම්බන්ධ වෙන ප්‍රදේශයේ වැඩි අංකුර සංඛ්‍යාවක් තිබුණාට පහළම කොටස එහෙම නැත්නම් අලය පොළව ඇතුළටම සම්බන්ධ වෙන කොටසේ තියෙන අංකුර සංඛ්‍යාව අඩුයි. ඒක නිසා කැම සඳහා ඕනනම් අපිට ඒ වගේ කොටස් ඉවත් කරගෙන වැඩි මොටියන් සහිත ප්‍රදේශ යොදා ගන්න පුළුවන් වෙනවා සිටවීම සඳහා. එතකොට දැන් අපි මේ අල හිටවනවා නම් කපලා හිටවන අවස්ථාවකදී අපි කියනවා කපලා හිටවද්දී මේ මතු පිට පරිසර තත්ත්වයන් සඳහා අලයේ පෘෂ්ඨයන් විවෘත වෙනවා. අලයේ පෘෂ්ඨයන් විවෘත වීම හින්දා පරිසරයේ ඉන්න රෝගකාරකයින් මේ සඳහා ඇතුල් වෙන්න පුළුවන්. එතකොට අපි එක අවස්ථාවක කියනවා කපපු ගමන්ම හිටවන්න නැතුව දවස් 2ක් විතර වගේ තියන්න පුළුවන් නම් මේකේ හොඳ මේ ඝනකම් තට්ටුවක් විදිහට මේ මතු පිට ස්තරය හදා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. අපිට එහෙම තියලත් හිටවන්න පුළුවන්. කැපූ පෘෂ්ඨ පොඩ්ඩක් ශක්තිමත් වෙනකන් තිබ්බොත් අපිට පස්සේ ඉන්න දිලීර කාරක ශුද්ධ ජීවීන්ට ඇතුල් වෙන එක වළක්වන්න හැකියාවක් තියෙන. ඒ අවස්ථාවේදී පොඩි කබොල්ලක් වගේ එකක් ඇති වෙනවා මේ කැපුම් පෘෂ්ඨ මත. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා පාංශු ප්‍රතිකාරක විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන කැප්ටාන් හෝමායිහෝ තිරාම් කියන පාංශු ප්‍රතිකාරක දිලීරනාශක යොදා ගන්න. එතකොට මේ දිලීරනාශකයේ පැකට් වල සඳහන් කරලා තියෙනවා කොයිතරම් ප්‍රමාණයෙන්ද දිය කර ගන්න ඕනේ වෙන්නේ කියලා. ඒ නිර්දේශිත ප්‍රමාණයෙන් දිය කරගෙන තමන්ගේ අලවල ප්‍රමාණය අනුව ඒකේ අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ අල කැබලි 10ක් 15ක් වගේ නම් අපි හිටවන්න වලවල් 10කට වගේ නම් අපිට ලීටරයක් වගේ ප්‍රමාණයක් හදාගත්තොත් ඇති වේවි. ඒ ලීටරයක වතුරේ මේක හොඳට ගිල්වල ඉවර වෙලා තමයි අපි හිටවන්න කියලා කියන්නේ. එතකොට මේ මේ කියන දිලිරනාශකයේ ගිල්වල සාමාන්‍යයෙන් අපි කියනවා විනාඩි 5ක වගේ කාලයක් තියලා අරන් හිටවන්න යොදා ගන්න කියලා. අර කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් අපි ගෙදර වගාවක් නම් කරන්නේ අපිට කියන්න පුළුවන් මේ සඳහා දිලිරනාශකයක් සඳහාම යොමු නොවි ගෙදර දැව අලු කියන්නේ අපි ලිපෙන් ගන්න අලු ටිකක් උනත් මේ මතු පිට පෘෂ්ඨ තැවරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි ඒකෙදී ආයි මතක් කරන්න ඕනේ අපි කපපු ගමන් අලය කපපු ගමන් දැව අලු ගන්න යන්න එපා. ඒකත් දවසක් වගේ කාලයක් ගත කරන්න පුළුවන් නම් හොඳයි. අඩුම වශයෙන් ඒකේ අර දියර විදිහට වැස් වෙන තෙත ගතිය කියන එක චුට්ටක් අඩු වුණාට පස්සේ දැව අලු තවරා ගැනීම සුදුසු වෙනවා. ඔන්නේ කියන කාරණා ටිකත් අපිට සැලකිල්ලට ගන්න ඕනේ කියන එක මතක් කරනවා. එතකොට අපි දැන් මෙහෙම සකස් කරගත්ත අල කැබලි මම කලින් සඳහන් කරා වගේ අපි දැන් කාබනික පොහොර දාලා රසායනික පොහොර යොදන්න අවශ්‍ය නැහැ. රසායනික පොහොරක් දාලා සකස් කරගත්ත වලවල් දැන් ගොඩලිය ආකාරයට ගොඩ කරගෙන තියෙනවා. මේ ගොඩ කරගත්ත මේ ගොඩ ඇතුලේ සෙන්ටිමීටර් 10ක් වගේ ගැඹුරින් මේ අල කෑල්ල සිටවන්න කියලා කියනවා. එතකොට කැපුම් පෘෂ්ඨය අස ඇතුළට සිටින විදිහට අංකුර සහිත කොටස උඩ පැත්තට හිටින්නවත් විදිහටත් හිටවන්න පුළුවන් නම් තමයි ඒක හොඳ වෙන්නේ. මොකද එතකොට පහසුවෙන් අංකුර ටිකට වර්ධනය වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි කියනවා අවශ්‍ය නම් මල්ච් එකක් එහෙම නැත්නම් වසුනක් යොදන්න කියලා ඉවර වෙලා මේක මේ පස් ගොඩ ලං කරාට පස්සේ අල කැබැල්ල හිටවල වතුර දාලා වසුනක් වගේ යොදා ගන්න පුළුවන් නම් හොඳයි. පිදුරු වගේ දෙයක් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ආධාරක සැපයීම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ආධාරක සැපයීම කියන්නේ ආධාරක කෝටුවක් සපයන්න පුළුවන්. ඒ සඳහා අපිට ග්ලිසිඩියා වගේ දණ්ඩක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර පැතිවල උණ බට යොදා ගන්නවා. එහෙම නැත්නම් යකඩ ඉන්නක් හරි යොදාගෙන මේකට යකඩ ඉන්න දිගේ වැල උඩට නගින්න නැති වෙයි. නමුත් අපිට කොහුලණු ආධාරයෙන් ඒකට එක් ආකාරයට වැල යැවීම සිද්ධ කරන්න පුළුවන්. සමහර වගාවල් වල අපි එක වැලක් සඳහා එක දණ්ඩක් සිටවීම දකිනවා. එතකොට එහෙමත් නැත්නම් අපිට පුළුවන් එක දණ්ඩක් හිටවලා වැල් 4ක් විතර වගේ ලණුවක් කරහා ඒ දණ්ඩට සම්බන්ධ කිරීම මගිනුත් අපිට පුළුවන් වෙනවා මේ වැල්වල සඳහා අවශ්‍ය ආධාරක සැපයීම සිද්ධ කරන්න. එතකොට වැල්වල වගාවේදී මේ ආධාරක සැපයීම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ආධාරක සැපයීම වැදගත් වෙන්නේ වැල්වල සඳහා හිරුවෙලිය කියන එක ඉතා වැදගත් සාධකයක් වෙනවා. එතකොට හිරුවෙලිය ලබා ගැනීම සඳහා වැල්වල ඉහළට වර්ධනය වීම මගින් තමයි එයාට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කිරීමේ ශක්තිය ලබා ගන්න. එතකොට අපිට ගෙදරක වගාවකදී නම් අපිට ගෙදර තියෙන ලොකු ගහකට එහෙම නැත්නම් වැටකට වගේ වුණත් මේ වැල යවණ එක සිද්ධ කරන්න පුළුවන්. ඒතර වාණිජ වගාවකදී තමයි අපිට ආධාරක සිටවීම කියන කාරණාව ගැන සලකලා කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මම හිතන්නේ සමාසයක වගේ කාලයක් යනකොට ආධාරකයේ ඉහළට මේක මොටිය එන්න මතු වුණාට පස්සේ වර්ධනය වෙනවා. එයාට අවශ්‍ය කරන පෝෂක සහ ජලය කියන එක ගැන සැලකුවම වාණිජ වගාවකදී දෙපාර්තමේන්තු නිර්දේශයට අනුව පොහොර සපයා දීම සිද්ධ කරන්න ඕනි. එහෙම නැත්නම් ගෙදර වගාවකදී නම් කාබනික පොහොර ටිකක් තව දුරටත් ලං කරමින්
අවශ්‍ය ජලය සපයා දීම සිද්ධ කරන්න ඕනේ. රෝග ගැන කතා කරාම ඇන්ට්‍රැක්නෝස් රෝගය තමයි මම කලින් සඳහන් කරා වගේ එන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම රාජාල වර්ගවලට. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙලා ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙනවා දැක්කොත් ඒ අදාළ ප්‍රතිකාරකයන් ලබා දෙන්න ඕනේ. දිලීර රෝග පාලනය සඳහා තියෙන දිලීරනාශකයක්. ඉතින් අදාළ කෘෂිකර්ම උපදේශක මහත්මයන්ගෙන් උනත් තොරතුරක් ලබා ගන්න හැකියාව තියෙවි. ඔයගොල්ලන්ගේ ප්‍රදේශවල ඉන්න ඒ සම්බන්ධ මොනවා හරි රෝගකාරක තත්ත්වයක් ආවොත් ඉතින් ඒ සම්බන්ධ මොනවා හරි විශේෂ උපදෙස් අවශ්‍ය වුණොත් අපිට උද්‍යාන භෝග පරීක්ෂණ ආයතනයේ විදිහට හරි එහෙම නැත්නම් තෙලිජ්ජවිල කෘෂිකර්ම පරීක්ෂණ ස්ථානයේ විදිහට හරි ඒ අදාළ අපේ ව්‍යාධි විද්‍යාංශ හෝ එහෙම නැත්නම් කීට විද්‍යාංශ සම්බන්ධ කළ රෝග පලිබෝධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන දැනුමක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මට ওই කාරණා ටික ගැන තමයි සඳහන් කරන්න මම ලෑස්ති වුණේ. හදිසියෙන් ප්‍රසන්ටේෂන් එක ලෑස්ති කරගත්තේ. මම හිතනවා මොනවා හරි අපිට ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන් කියලා. හොඳයි වත්සලා මෙනවිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කළා මේ අලවල වැදගත්කම ඒ වගේම මේ රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම සහ වගා කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මේ කතා කරපු දේවලුත් එක්ක ඔයාලට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමියගෙන් විමසන්නට කියලා අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියනි දැන් අර මේ දැන් අපි මේ විශේෂයෙන්ම වැල්වල ගත්තාම මේ අල වර්ගවල අස්වනු නෙලීමේ කටයුතු සිද්ධ වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාල සීමාවේ. එතකොට ඒ අස්වනු නෙලපු අස්වනු වලින් ඊළඟ කන්නේ සිටුවීම සඳහා දැන් මාර්තු අප්‍රේල් වගේ වෙනකන් ඒවා කල් තබා ගන්න ආකාරය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා හිතනවා. ඔව් අපි දැන් මේ අස්වනු ගැලෙව්වට පස්සේ අපි කියනවා ඒක අර තියෙන පස් එහෙම හොඳට ඉවත් වෙන විදිහට ඒවා ඉවත් කරන්න සමහර වෙලාවට බ්‍රෂ් එකක් වගේ මොනවා හරි දෙයක් යොදා ගන්න පුළුවන් ඒ පස් ඉවත් කරන්න. දවස් කිහිපයක් යනකොට සතියක් වගේ යනකොට අල ගලවල මේ පස් හැලීමේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට අපි කියනවා මේකට හොඳ ගබඩා ක්‍රමයක් යොදා ගන්න ඕනේ කියලා. එක ප්‍රදේශවල අනුවත් වෙනස් වෙනවා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි නිර්දේශ කරලා තියෙනවා ගබඩා ක්‍රමයක්. ඒකෙදි අපි විවෘත රාක්ක සහිත ගබඩා ක්‍රමයක් තමයි නිර්දේශ කරන්නේ හොඳ වාතාශ්‍රයක් ඇතුළට ලැබෙන පරිදි. නමුත් ඍජු හිරු එළියට නිරාවරණය නොවන ගබඩාවක් තමයි අපි නිර්දේශ කරලා තියෙන්නේ. ඒකෙදි අපි කියනවා ලෑලි තට්ටු විදිහට ගහලා රාක්ක වගේ හදාගෙන මේකෙදි අර ගබඩා කරන්න යොදා ගන්න කියලා වැල්වල. එතකොට මේකට අමතරව අපිට පුළුවන් වෙනවා සමහර ප්‍රදේශවල කරනවා අර මේ අල ගොඩ ගහලා තියලා ගෝණි වලින් වගේ වහලා තියෙන එකකුත් කරනවා. නමුත් වඩාත්ම හොඳම ක්‍රමයේ විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ හොඳ වාතාශ්‍රය ලැබෙන ස්ථානයක එකට ගොඩ ගහලා මුළු ඔක්කොම එකට ගොඩ ගහලා තියන්නේ නැතුව රාක්ක විදිහට වගේ තට්ටු වශයෙන් තට්ටු කිහිපයක් විදිහට අසුරලා තියා ගැනීම තමයි හොඳම ක්‍රමයේ විදිහට අඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් අර අල කුණු වීම වගේ දෙයක් වළක්ව ගන්න හැකියාව තියෙනවා. අල ගැලවපු ගමන් තෙත ගතිය ඇත්තටම ඉතාමත්ම වැඩි. වතුර ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙන අවස්ථාවක තමයි අපි අස්වනු නලා ගැනීම සිද්ධ වෙන්නේ. එක ප්‍රදේශවල අනුව හැබැයි වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් පස ගොඩාක්ම බියදී වුණොත් අපිට අස්වනු නිදා ගන්න බැරි නිසා අපි අස්වනු නෙලන අවස්ථාවන් වල ගොඩක් වෙලාවට පසේ තෙතමනියක් පවතිනවා. ඉතින් එතකොට මේ තෙතමනියත් එක්ක අලවලත් තෙතමනිය කියන එක ඉහළ අගයක පවතිනවා. එතකොට අල වියලීම කියන එක වළක්වා ගනිමින් අර සුප්ත කාලය පසු කිරීම සඳහා හොඳ වාතාශ්‍රයක් ලබා දීම සහ කෙලින්ම වැටෙන හිරු එළියෙන් වළක්වා ගැනීම කියන කාරණා දෙක සලකලා තමයි මේ ආධාරක මැස්සක් සහිත ගබඩා ක්‍රමයක් අපිට යෝජනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට අමතරව තව එක ප්‍රදේශවල ගොවීන් විදිහට ඉතින් අඳුරේ ගබඩා කරලා තියාගන්න එක වගේ දේවල් කරනවා. නමුත් අඳුරේ ගබඩා කරලා තියාගන්නකොට අර විසරිත ආලෝකය කියන එක නැති වුණාට පස්සේ හොඳ මොටියන් වර්ධනය වීමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ ආලෝකය ලැබෙන නමුත් අර ඩිරෙක්ට් සන්ලයිට් කියන එක නැතුව තියෙන ස්ථානයක් ගබඩා සඳහා තෝරගන්න කියලා. මේක වියලි ස්ථානයක් වෙන එකත් ඉතාමත්ම වැදගත්. එතකොට ආර්ද්‍රතාවය ගත්තාම ගොඩාක් වියලි පැත්තක අපි ගබඩා කරන්න කියලා කියන්නේ නැහැ. එතකොට එහෙම ගබඩා කරොත් අර අලවල තියෙන වතුර වාෂ්ප වෙලා අල ඉක්මනින් ඇකිලෙන්න බලන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකින හොඳ ආර්ද්‍රතාවයක් පවතින හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තමයි සුදුසු වෙන්නේ අල ගබඩා කිරීම සඳහා.
හොඳයි සහකාර අධ්‍යක්ෂතුමියනි දැන් ඒත් එක්කම තවත් කාරණයක් පිළිබඳ ඔබතුමියගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ දවස්වල ටිකක් වැඩිපුරත් කතා බහට ලක් වෙන මේ ශ්‍රීකාර්මී භෝග වලට මේ වනසතුන්ගෙන් සිදුවන හානිය. විශේෂයෙන්ම අලභෝග සම්බන්ධයෙන් කතා කරනකොට මේ ඌරන් නිත්‍යයන් වගේ සතුන්ගෙන් සෑහෙන හානියක් සිද්ධ වෙනවා. දැන් මේ කටයුත්ත සඳහා මේ හානිය අවම කර ගැනීම සඳහා මොන වගේ ක්‍රියාකාරකම්ද එහෙම නැත්නම් මොන වගේ උපක්‍රමද භාවිත කරන්න පුළුවන් කියන කාරණයක් කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා හිතනවා. ඒකෙදි මම අර ගබඩා කිරීමට ගැන කතා කරනකොට චුට්ටක් ආයි තව සඳහන් කරන්න ඕනේ අර මේ මම ඔයාගේ දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. නිරෝගී අල තමයි තෝරගන්න ඕනේ ගබඩා කිරීම සඳහා paludu වෙච්ච ඒවා ඉවත් කරලා ලෙඩ රෝග වලින් තොරව තියෙන අල තමයි යොදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් රෝගී අල භාවිතා කරොත් ඒවා අනිකුත් අල සඳහා රෝගය පතුරලා ගබඩාව ඇතුලේ රෝග පැතිරීමේ වැඩි අවදානමක් තියෙනවා. එතකොට කැපුම් පෘෂ්ඨ සහිතවම තියෙනවා නම් ඒවට අපි කියනවා දිලිර නාශකයක් වගේ මොන හරි ආලේප කිරීමක් සිද්ධ කරන්න. එහෙම නැත්නම් දවාලු ටිකක් හරි ගාලා ගබඩා කරන්න කියලා කියනවා. එතකොට දැන් අපි ගබඩා ක්‍රම ගැන කතා කරනකොට ගොඩක් ඉහළම තත්වයට යනකොට ශීත ගබඩා වුණත් භාවිතා කරනවා. පිට රටවල් වල යවනවා නම් වගේ මේ ශුක්ත කාලයෙන් පස්සේ පැලවීම වළක්වා ගන්න උනත් මම හිතන්නේ ලංකාව අපි තව ඒ තරම් ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපි පැලක් කර ගැනීම සඳහා ගබඩා කිරීම ගැන තමයි කතා කරන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ වන සතුන්ගෙන් වෙන හානි කියන එක ගත්තාම ඒක දැනට අපි එහෙම ක්‍රමයක් නිර්දේශ කරලා හරි හඳුන්වලා දීලා හරි කියලා විශේෂ දෙයක් නැහැ. ඇත්තටම භාවිතා කරන්න වෙන්නේ අර විදුලි පඹයක් කියන එකක් කියලා උපකරණයක් සූර්යාලෝකයෙන් ක්‍රියාත්මක කරන විදුලි පඹය එහෙම නැත්නම් විදුලි වැට කියලා උපකරණයක් තියෙනවා. ඒක රුපියල් 45000ක් වගේ මුදලේ ඉඳන් රුපියල් 25000ක් වගේ අතර මුදල් වලට එක එක තැන්වල විවිධ වර්ගයන්ගෙන් තියෙනවා. මේක තමයි ඇත්තටම යොදා ගන්න බව දකින්න තියෙන්නේ සහ යොදා ගන්න කියලා කියන්න පුළුවන් වෙන්නේ විදුලි වැටක් යොදා ගැනීම. නමුත් ඉත්තෑව කියන සතාට ටිකක් ඒ විදුලි වැටෙන් වෙන හානිය විදුලි වැටට උනත් කඩාගෙන යනවා. යාගේ කූරු වලට විදුලි එහෙම වයර් එකෙන් එහෙම ලොකු කරන්ට් එකක් එන්නේ නැතිකම නිසා. ඉතින් අපිට පුළුවන් නම් ඔයගලන් දීර්ඝකාලීනව වගා කරන ශේෂ්ත්‍රයක් නම් අර කම්බි දැලක් හොඳට පොළොවට ටිකක් යට කරලම ගහන්න ඕනේ. එහෙම කොන්ක්‍රීට් එකක් දාලා හරි හදාගෙන තමන්ගේ කොටස වෙන් කරගන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. එතකොට සුදු පාට ඉටිකොළ වගේ දේවල් తాවකාලික විදිහට සුදු පාට අර ඒ හෙලවෙන පෘෂ්ඨයන් සහිත බව නිසා ඒගොල්ලන් ටිකක් පැමිණීම වැලක් වෙනවා. එතකොට අපි උනත් මෙහෙදි කරනවා. අපි මෙහෙදි නම් දැන් වටේ ආවරණය කරලා සුදු පාට ඉටිකොළ ටිකක් එහෙම වටේට දානවා. එතකොට සත්තු වෙන එක වළක්ව ගන්න හැකියාවක් ඒකෙනුත් තියෙනවා. ඉතින් සාම්ප්‍රදායිකව මිනිස්සු කරන අර එළිය සහිත ඉටිකොළ වගේ මොනවා හරි යොදා ගන්න එක කරන්න පුළුවන්. ඒකට අමතරව රාත්‍රී කාලයේදී රතිඤ්ඤා දැමීම වගේ දේවලුත් ඇත්තටම කරන බව දකින්න තියෙනවා. ගොවි මහතුරුත් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගේ වගා ශේෂ්ඨ ආරක්ෂා කරගන්න. එතකොට ලයිට් දාලා තිබුණා වුණත් එනවා කියන එක තමයි අපි දන්නේ සත්තු. ඉතින් ඒක නිසා හොඳම ක්‍රමයක් විදිහට අර විදුලි පඹය කියන එක තමයි අපිට කතා කරන්න මගේ අත්දැකීම එක තියෙන්නේ. එහෙම නැත්නම් අපි අර ස්ථිරවම අලභෝග සඳහාම වගා කරනවා නම් අපිට ඇත්තට මේක ස්ථිර විදිහට හදාගන්න වැටක් සකස් කරගන්න පුළුවන් නම් තමයි වැදගත් වෙන්නේ. ඒකෙදිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඉත්තෑව කියන සතාගෙන් එයා පොළව ඇතුළට හාරගෙන හරි යාට එන්න අවශ්‍ය කරන ඉඩහත් සකස් කරගන්න හින්දා අපි හත් සකස් කරගන්න වැට ටිකක් පොළව ඇතුළටම යන විදිහට හදාගන්න පුළුවන් නම් තමයි වැදගත් වෙන්නේ. හොඳයි මේ වත්සලා අපේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියනි දැන් ඔබ ඉතාමත් මැනවින් රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම වගේම අනෙකුත් වගා කටයුතු පිළිබඳව තොරතුරු පැහැදිලි කරමින් සිටිනවා. මම හිතනවා දැන් මේක වාණිජ මට්ටමින් හෝ මහ පරිමාණයෙන් වගා කිරීමේ හැකියාව බොහෝ දෙනෙකුට නැති වෙන්නට පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් දේශීය අල තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න ලොකු උනන්දුවක් දක්වනවා. ඒක නිසා ස්ථීර භූමියෙන් පරිබාහිරව අනෙකුත් භෝගවලට අපි බොහෝ දුරට අනුගමනය කරන්නට පුළුවන් බඳුන්ගත වගාවන් මළුවල වගාවන් ලෙස පවත්වාගෙන යාමට මොන දේශීය අලවර්ග අපට භාවිතයට ගත හැකිද ඒ සිදු කරන ආකාරය පිළිබඳ ඉතාමත් කෙටියෙන් කරුණු පැහැදිලි කරොත් හොඳයි. මොකද අර වනසතුන්ගේ හානියටත් ඕක යම් මට්ටමක පිළියමක් වෙන නිසා. අපි දැන් බඳුන්ගත වගාව ගැන කතා කරනකොට අපි ප්‍රධාන වශයෙන්ම හඳුන්වා දුන්නේ හාල් මල්ලේ බතල වගාව කියන එක. එතකොට බතල සඳහා නම් අපිට කිලෝ 10ක වගේ හාල් උරයක් සමහර වෙලාවට 5ක උරයක් වුණත් යොදා ගන්න පුළුවන්. හැබැයි
අපිට මේ බඳුන්ගත වගාවේදී අලභෝග සඳහා යොදා ගන්නකොට අපි කියනවා එයාගේ මූල මණ්ඩලය කියන එක ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. එයා තිරස් අතට පොළවේ හරස් අතට නම් ගමන් කරන්නේ අපිට බඳුන්ගත වගාවේදී ලොකු අස්වැන්නක් සඳහා යන්න අපහසුයි. එතකොට පොළව ඇතුළට කිඳා බහින අල වර්ගයක් වුණොත් අපිට ඇත්තට මේක හොඳ අස්වැන්නක් සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට වාරිය පොළ සුදු කියන ප්‍රභේදය තමයි බතලවලදී නම් අඳුනලා දීලා තියෙන හාල් මල්ලේ ගන්නෝරු සුදු කියන ප්‍රභේදය. එතකොට ගන්නෝරු සුදු කියන ප්‍රභේදය තමයි හාල් මල්ලේ බතල සඳහා හොඳම අස්වැන්න ලබා දෙන ප්‍රභේදයේ විදිහට අඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට අපි මඤ්ඤොක්ක ගත්තොත් අපිට පොඩි උරයක හිටවන්න බෑ. නමුත් අපි කියනවා කිලෝ 50ක විතර වගේ ලොකු බෑග් එකක් අරගත්තොත් මඤ්ඤොක්ක වගාව සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙදි මුලින්ම බෑග් එකකින් භාගයක් වගේ ප්‍රමාණයක් තමයි පුරවන්න අවශ්‍ය වෙන්නේ. බෑග් එකේ භාගයක් වගේ ප්‍රමාණයක් පුරවලා ඒකෙදිත් අපිට මතු පිටපස් කොම්පෝස්ට් මතු පිටපස් කාබනික පොහොර විදිහට කොම්පෝස්ට් හරි ගොම පොහොර හරි එහෙම නැත්නම් කරදහය වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. මේ කියන මිශ්‍රණය සකසලා අපිට ගෝණියෙන් භාගයක් විතර වගේ පුරවලා මඤ්ඤොක්ක දණ්ඩක් හිටවන එක කරන්න පුළුවන්. ඒකෙදි අපි දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන්නේ කෙලින් අතට හිටවන එක 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 ආකාරයට ගොවින් හිටවනවා. ඒක ඇල කැපුමක් මගින් මූල මණ්ඩලයේ ප්‍රදේශයේ ඇල කැපුමක් සහිතව සකස් කර ගන්න දණු කැබැල්ලක් හිටවන්න පුළුවන් කිලෝ 50 බෑග් එකකට. මේකෙදි අපි කියන්න ඕනේ මේකෙදි චුට්ටක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වර්ධනය කොහොම විදිහේ මඤ්ඤොක්ක වර්ගයක්ද අපි වගා කරන්න කියලා. පඳුරු සහිත එකක් වුණොත් අපිට වැඩි ඉඩකටක් දෙන්න ඕනේ. මල්ලේ වගාවේදී ටිකක් අපහසුතාවයක් තියෙනවා පඳුරු සහිත ඔය කිරිකවඩි වගේ ප්‍රභේදයක් වගා කරගත්තොත්. එතකොට අපේ තව තියෙනවා මේ විදිහේ පඳුරු සහිත මේ වර්ග. ඒ වගේම ඒකෙදී අර දිග අලේ හැඩය කියන එක ගත්තාම එයා ඇත්තටම තිරස් විදියට තමයි යන්නේ. එතකොට පොළව දිගේ වැවෙන ගතියක් පෙන්වන නිසා අපි කියනවා කිරිකවඩි වගේ එකක් සුදුසු වෙන්නේ නැහැ කියලා. නමුත් කාට හරි කියන්න පුළුවන් නෑ මම කිරිකවඩි හදලා තියෙනවා කියලා. හැදුනොත් අල හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. හැදුනොත් අපිට ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩුයි කියන එක. එතකොට හෝඩි රෙඩ් වගේ ප්‍රභේදයක් අපිට කියන්න පුළුවන් මල්ලේ වගාව සඳහා සුදුසුයි කියලා. මම මොකද මාස 5කින් 6කින් වගේ ගලව ගන්නත් පුළුවන්. ඒත් එක්කම MU51 වුණත් එහෙම වගා කරනවා. ඒක ටිකක් ඉහළටම ගමන් කරනවා. අපිට ඔය ගෙදර තාප්පයක් අයිනේ වගේ වුණත් තියලා ඒක ඉහළට ගමන් කිරීමට සලස්වලා අල ලබා ගන්න පුළුවන්. හැබැයි මාස 8ක වගේ කාලයක් ගත වෙනවා. 7ක 8ක වගේ කාලයක් ගත වෙනවා මේ MU51 අස්වැන්න ලබා ගන්න. එතකොට එයාගේ මේ මල්ල දිරීමකට වගේ වුණත් ලක් වෙනවා. සමහර විට ඒක අස්වැන්න නෙලා ගැනීම සඳහා පහසුවක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මේ උර ගැනම කතා කරන්නේ ටිකක් කෝච්චි වල වගේම හැදුවොත් අපිට අර අස්වැන්න නෙලා ගන්නකොට ගැටලුස්කාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන් නිසා. නමුත් ගෙවතු වගාවකදී නම් ඇත්තටම ටිකක් විශාල විශ්කම්භයක් සහිත පෝච්චියක් අපිට යොදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කොහොම වුණත් අර පෝච්චිය හරි බෑග් එක හරි කියන එකේදී අපි සීමා වෙනවා. අර අලේ වර්ධනයට තියෙන ඉඩකඩ සීමා වීම කියන කාරණාව ගැන සැලකුවාම අපිට අර වාණිජව ලබා ගන්න අස්වැන්නකට නෙමෙයි නමුත් ගෙදරක අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා. එතකොට කිරියාල ගහක් වුණත් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට උරේක. එතකොට වැල්ලාල ගත්තොත් වැල්ලාල වුණත් කිලෝ 50 බෑග් එකේ අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට වගා කරගන්න. එතකොට ඔය කිලෝ බෑග් එකේ හිටෙව්වොත් සමහර විට උගුරන් ඒ සුදු පාට උරයක් නම් අපි පාවිච්චි කරන්නේ මේ අර සත්තුන්ගේ හානිය කියන එක නිකන් වළක්වා ගැනීමේ හැකියාවත් යම් තාක් දුරකට ලැබෙන්න පුළුවන්. ඔය එක නැත්තම් පඳුරක් දෙකක් හදාගත්ත තැනක අපිට අපහසුයිනේ මේ අර විදුලි වැට හරි ඒ වගේ දෙයකට යන්න. එතකොට සුදු පාට කියන එකට සතුන්ගේ බයවීම හරි එහෙම නැත්නම් රැයට ඒගොල්ලන්ට ඒක පේන එකත් එක්ක ඇතිවෙන මේ තත්ත්වය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මඤ්ඤොක්ක වලට වැල්ලල වලට සහ කිරියල වලට කිලෝ 50 විතර බෑග් එකක් යොදා ගන්න පුළුවන්. බතල වලදී අපිට පුළුවන් වෙනවා කිලෝ 10 තමයි අපි කියන්නේ යොදා ගන්න කියලා. කිලෝ 5 බෑග් එකක උනත් හැකියාවක් තියෙනවා යම්කිසි අල ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට බඳුන්ගත වගාව කිව්වහම මම ආයෙත් මතක් කරනවා පෝච්චි යොදා ගන්න පුළුවන්. නමුත් කුඩා පෝච්චියක් නෙමෙයි අඩුම අඩි 1.5කට 2ක වගේ අරයක් සහිත පෝච්චියක් විශාල පෝච්චියක් තමයි යොදා ගන්න වෙන්නේ. සමහර විට ඔය බැරල් භාග වගේ ඒවා මේ සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අර අපි මඤ්ඤොක්කවලදී පඳුරු සහිත බව සැලකිල්ලට ගන්න ඕනේ. සහ මේ මූල මණ්ඩලයේ ගමන් කරන ආකාරය මොනවා හරි Tamanට ගෙදර තියෙන මඤ්ඤොක්ක දණ්ඩක් අපි හිටවනවා නම් ඒක ගැටලුවක් නේ. අස්වනු අල එන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් හොඳ අස්වන්නක් ලබා ගැනීම සඳහා අපිට ප්‍රභේදය උනත් තෝරගන්න පුළුවන් නම් ඒක වටිනවා. හොඳයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියනි ඒත් එක්කම දැන් අපිට ගැටලුවක් විදිහටත් මේ විමසීමක් කරලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමිය මීට පෙරත් ඒ පිළිබඳව සඳහන් කිරීමක් කරා. මේ රෝපණ ද්‍රව්‍ය මිලදී ගැනීමට මොන වගේ ස්ථානවලින් ගන්නට පුළුවන් කියන කාරණේ පිළිබඳව නැවත වතාවක් මතක් කරනවා නම් මම හිතන්නේ වැදගත් වෙයි පිළිබඳව.
රෝපණ ද්‍රව්‍ය යම්කිසි පුද්ගලයෙකුට බෝ කර ගැනීම සඳහා ඒ කියන්නේ ගෙවත් එක වාණිජ වගාවක් සඳහා යන නෙමෙයි ගෙවතු වගාවක් සඳහා නම් ඇත්තටම උද්‍යාන භෝග පරීක්ෂණ ආයතනයෙන් සහ තෙලිජිවිල පරීක්ෂණ ආයතනයෙන් අපි ලබා දීම සිද්ධ කරනවා මඤ්ඤොක්කා වැල්වල වගේ සහ බතල වර්ගවල දඬුව. එතකොට ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි අපි ලබා දෙන්නේ. ඒවා අපි නොමිලේ ලබා දෙන්නේ. එතකොට ඒ සඳහා දැන් වැල්වල නම් අපි අල ගලවන කාලෙදි තමයි ලබා දෙන්නේ. අනිත් ඒවා අපේ ශේෂ්ත්‍රයේ තියෙන අවස්ථාවන් වලදී ලබා ගන්න පුළුවන්. මඤ්ඤොක්ක වුණත් වගාව ගලවලා අලුත් කරනකොට අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒකට කරන්න ඕනේ අධ්‍යක්ෂ උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය ගන්නොරුව කියන ලිපිණයට ලිපියක් එවල ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය දන්වලා තිබුණා නම් අපිට දඬු ලබා දෙන්න පුළුවන් අවස්ථාවේදී අපි දැනුවත් කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ දුරකථන අංකයක් ඒ සඳහකට සම්බන්ධ කරලා තිනවා නම් වැඩියෙන්ම හොඳ වෙනවා. මේ සම්බන්ධයෙන් විමසමින් දුරකථන ඇමතුම් ලබා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම නැවතත් ලිපිණිය සඳහන් කරන්නම්. අධ්‍යක්ෂ උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය ගන්නොරුව කියන ලිපිණියට ලිපියක් එවීම මගින් ඔයගලන්ට අවශ්‍ය කරන මොනවා හරි බතල මඤ්ඤොක්කා වැල්වල වර්ගවල රෝපණ ද්‍රව්‍ය බෝ කර ගැනීම සඳහා ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. ඔයගලන්ගේ ප්‍රදේශයේ දකුණු පළාතට කිට්ටු ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ ඔයගලන්ට පුළුවන් නියෝජ්‍ය අධ්‍යක්ෂ කෘෂිකර්ම පරීක්ෂණ ස්ථානයේ තෙලිජ්ජවිල කියන ලිපිණියට ඉල්ලීම් ලිපියක් යොමු කරන්න. ඒ හැම අවස්ථාවකම ඔයගලන්ගේ දුරකථන අංකය සඳහන් කිරීම වැදගත් වෙනවා. එතකොට අපිට ඔයගලන්ව සම්බන්ධ කරගන්න පහසු වෙනවා. ඒකට අමතරව අපේ පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයේ කුණ්ඩසාලි කෘෂිකර්ම විද්‍යාලයේත් අපි දඬු බෝ කිරීම සඳහා ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ත් එක්ක සම්බන්ධ වුණොත් ඒගොල්ලන් හරහා සම්බන්ධතාවය ලබාගෙන කරගන්න පුළුවන් වේවි මේ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම. එතකොට පැල්වෙහෙර සහ අරලගම්වල පරීක්ෂණ ස්ථානවල මේ දවස්වල වැල්වල රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට තියෙන බව තමයි මට දැනගන්න හම්බුනේ. ඒ වගේ නම් දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරපු මිලකට තමයි ලබා දෙන්නේ නැත්තේ. ඒකෙදි අවශ්‍ය තරම් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන මට මේ අවස්ථාවේදී සඳහන් කරන්න අපහසුයි. නමුත් ඒ කියන ස්ථාන සම්බන්ධ කරගත්තොත් අපිට පුළුවන් වෙනවා. එතකොට ඒකට අමතරව අපිත් එක්ක ඉන්නවා කෑගල්ල ගොවි සංවිධානයේ සභාපති කෙනෙක් ගුණරත්න බණ්ඩා මහත්මයා. එයා ළඟ වැල්වල රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එයාගේ දුරකථන අංකය මට සඳහන් කරන්න පුළුවන් 077යි 85යි 96යි 834. මේ වැල්වල ලබා ගන්න අවශ්‍ය නම් කෑගල්ලි සමහරවිට එයා ගාව අනිකුත් අලවල උනත් රෝපණ ද්‍රව්‍ය තිබුණොත් ලබා ගන්න පුළුවන්. එතකොට බණ්ඩා මහත්මයාගේ දුරකථන අංකය 077යි 85යි 96යි 834. ඊට පස්සේ කිරියල ඉසුරු ප්‍රභේදයට අයිති කිරියල රෝපණ ද්‍රව්‍ය යම් ප්‍රමාණයකට හරි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සරත් ප්‍රේමතිලක මහත්මයා ගාවෙන් එතුමා ඉන්නේ දෙල්තොට. එයාගේ අංකය 076යි 76යි 27යි 806. එතකොට මඤ්ඤොක්කා දඬු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දොළුවේ ඉන්නවා ජයන්ත කියලා මහත්මයෙක්. එතුමත් ඒ ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපතිතුමෙක් විදිහට තමයි අපි ළඟ මේ නම් තියෙන්නේ. ඉතින් එතුමත් සම්බන්ධ කරගෙන මඤ්ඤොක්කා සඳහා අවශ්‍ය කරන කොහේ හරි සම්බන්ධතාවයක් නැති කර ගැනීමේ හැකියාවක් ලැබෙවි. එයාගේ අංකය 077යි 70යි 32යි 027. එතකොට මඤ්ඤොක්කා තව දොළුවේ ඉන්නවා තවත් ගොවි මහත්තයෙක් විජේරත්න බණ්ඩා කියලා. එයා ගාව තියෙනවා මං හිතන්නේ අනිකුත් වැල්වල වර්ගයක් තියෙනවා. ඒ වගේ ඒ රෝපණ ද්‍රව්‍යත් එයා ලබා දෙනවා. කිරියල එහෙමනම් එයා බෝ කරලත් දෙනවා මං හිතන්නේ පැල. කිරියල දෙන්නේ සරත් ප්‍රේමතිලක මහත්තයා පැලත් ලබා දෙනවලු කැබලි වලට අමතරව. ඒකට විජේරත්න බණ්ඩා මහත්මයාගේ දුරකථන අංකය 071යි 83යි 32යි 786. 071යි 83යි 32යි 786. එතකොට මඤ්ඤොක්කා දඬු ගැන කතා කරනකොට දොළුව ප්‍රදේශයේම නම් සාමාන්‍යයෙන් වෛරස් වගාව නැති ප්‍රදේශ විදිහට තමයි අපිට අඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ටිකක් වියලි කලාපයේ පැත්තට යනකොට වෛරස් රෝග බහුලයි. ඒක නිසා ඔයගලන් කවුරුම හරි මඤ්ඤොක්කා වගාවක් සඳහා යොමු වෙනවා නම් ඒගොල්ලන්ට ඒ තමන් මඤ්ඤොක්කා දඬු ලබා ගැනීමේ ගන්න බලාපොරොත්තු වෙන තැන සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒගොල්ලන්ගේ වගාව නිරීක්ෂණය කරගෙනම මඤ්ඤොක්කා දඬු ලබා ගන්න කියන එක ආයිත් මතක් කරනවා. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ගේ අලුත් මඤ්ඤොක්කා වගාව වෛරස් රෝගයට ගොදුරු වෙන්න ඉඩ තියෙන නිසා. මේ කියන ස්ථාන වලින් තමයි අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙන සම්බන්ධතාවයන්. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානය මගින් මේ වැල්වල දේශීය අලභෝග වලට අදාළව රෝපණ ද්‍රව්‍ය ඉන්පුට් කිරීම වැඩි වශයෙන් සිද්ධ කරන්නේ නැහැ. නමුත් අඹේපුස්ස ෆාම් එකේ වැල්වල නිෂ්පාදනයක් සිද්ධ කරනවා. ඉදිරියේදී නමුත් මේ වසරේදී අපි ව්‍යාපෘතියක් මගින් ආරම්භ කරලා තියෙනවා. අපේ පරීක්ෂණ නිලධාරී මහත්මින් මැදිහත් වෙලා ඒකත් එක්ක මම හිතන්නේ අපිට ඊළඟ වසර වෙනකොට මේ රෝපණ ද්‍රව්‍ය කියන දේ රජයේ ගොවිපළවල් හරහා උනත් ලබා දීමේ හැකියාවක් ලැබෙවි.
හොඳයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වත්සලා බණ්ඩාර මෙනවිය රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ස්ථාන සහ ඒ සම්බන්ධ විය හැකි දුරකථන අංකයනුත් එක්ක සඳහන් කරා. ඉතින් මීට අමතරව අපිට තවදුරටත් ඊළඟ සම්පත්දායිකාව වන කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සම්පත්දායිකාවගෙනුත් අපිට මේ ප්‍රදේශයේ රෝපණ ද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන සහ සම්බන්ධ විය හැකි ආකාරයන් පිළිබඳව දැනගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ වත්සලා බණ්ඩාර මෙනවිය ඉදිරිපත් කරපු තොරතුරුත් එක්ක ඒ සම්බන්ධ තවදුරටත් මොන හරි ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට අපි අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් අපිට එතුමියට සමු දෙන්නට පුළුවන් මේ වෙලාවේ. ඒ සඳහා අපි එතුමියට ස්තුති කිරීම සඳහා ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ වගේම ග්‍රැෆික් සංනිවේදන අංශයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ගුණසේකර මහත්මයාට ආරාධනා කරනවා. දේශීය අල වගා තාක්ෂණය පිළිබඳව ඉතාමත් මැනවින් කරුණු අවධාරණය කළා ගන්නෝරුව උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වත්සලා බණ්ඩාර මෙනවිය ඇත්තටම මේ ඇසිදිසි කෘෂි අහුලේ සමාජිකත්වයට වගේම අද මෙම වැඩසටහන තියෙන බව දැනගෙන ඒ ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වුණු සියලු දෙනාටම ඉතාමත් මැනවින් සරල වහරින් කරුණු ඉදිරිපත් කරලා තමන්ගේ වගා ගැටලු විසඳීම සඳහා අවස්ථාවක් ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මෙතනින් ඉදිරියට රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ දායකත්වයකුත් එතුමිය දුරකථන අංක සහිතවම ලබා දුන්නා. ඇත්තටම බොහොම කාර්යබහුල මොහොතක තමන්ගේ දෛනික රාජකාරී කටයුතු වලට අමතරව මේ මාර්ගගත පුහුණු වැඩසටහන සඳහා වත්සලා බණ්ඩාර මෙනවිය විසින් ලබා දුන්න දායකත්වයට ඇසිදිසි කෘෂි හවුල වෙනුවෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානය වෙනුවෙන් වගේම ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය වෙනුවෙන් අපි පූර්වනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරන්නට කැමැතියි. බෙහෙවින්ම ස්තුතියි. හොඳයි මම හිතන්නේ අල රෝපණ ද්‍රව්‍ය සහ බිම් සැකසීම ඇතුළු වගා ශ්‍රේෂ්ඨ සංස්ථාපන කටයුතු පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිලි කිරීමෙන් අනතුරු අපි අපේ වැඩසටහනේ ඉතිරි අර්ධයට තමයි මේ වෙලාවේ යොමු වෙන්නේ. විශේෂයෙන්ම දේශීය අල ආශ්‍රිත ආහාර තාක්ෂණය පිළිබඳ දැනුවත් කරන්නට මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන සබරගම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී කාන්තා කටයුතු පිළිබඳ නිරූෂා වසන්තසේන මහත්මියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමියගේ ඉදිරිපත් කිරීම සිදු කරන ලෙසට. සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මාව ඇහෙනවද? ඇහෙනවා පැහැදිලි ඇහෙනවා මිස්. ඇහෙනවා. එතකොට අලවගාව සම්බන්ධයෙන් ඇත්තටම අපේ පර්යේෂණ නිලධාරීතුමිය හොඳ දේශනයක් කරා. ඉතින් හැමෝම ඔයගොල්ලෝ මගෙන් ඉල්ලලා තිබ්බේ ආහාර තාක්ෂණය විදිහට මොන හරි අලවලින් හදන්න පුළුවන් කෑම සම්බන්ධයෙන්. එතකොට මේ සාමාන්‍යයෙන් අපි ඉස්සරින්දම අපි කරන්නේ අලවලින් අල තම්බලා එහෙම නැත්නම් අල ව්‍යංජනයක් විදිහට එහෙම නැත්නම් අර පොල් දාලා කූරු ගාලා ඒ වගේ ආකාර කීපයකට පමණයි. නමුත් අපි දැන් උත්සාහ කරනවා අලවලින් ගොඩක් ආහාර නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ ගැන තමයි අපි සුට්ටක් කතා කරමු කියලා හිතුවේ. මොන හරි විශේෂයෙන් දැනගන්න ඕනේ ඒවා තියෙනවද? ඔව් නිරුෂ මහත්මිය දැන් මොන වගේ නිෂ්පාදනද සිදු කරන්නට පුළුවන් කියන කාරණේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගමු. එහෙමයි. ඇත්තටම අල ගත්තාම අර අපේ පර්යේෂණ නිලධාරීතුමිය කිව්වා වගේ අපිට හැමදාම අස්වැන්න තියෙන්නේ මඤ්ඤොක්ක සහ බතල. වැල්වල කියන එක අපිට කන්න භෝගයක් නිසා අපිට ඒ අස්වැන්න එන්නේ සීමිත කාලයක් තුලදී පමණයි. ඉතින් අපිට අර නිෂ්පාදනයකට යනවා නම් ලේසියෙන් අපිට යන්න පුළුවන් බතල සහ මඤ්ඤොක්ක වලින් තමයි. අර වැල්වල වලදී අර ඒ අස්වැන්න අර
අර අපිට අසන්න ලබා දෙන්නේ නැති කාලවලදී අපිට ඒක පොඩි ගැටලුවක් වෙනවා ඒ නිෂ්පාදනයේ වෙළඳපොළට දාන්න. ඉතින් ඒකෙදී අපිට සිද්ධ වෙනවා එක්කෝ පිටි බවට පත් කරලා ඒ අනිත් කාලේදී අපිට ඒක තියාගන්න. නැත්නම් අපිට ලේසියෙන් මඤ්ඤොක්ක සහ බතල ආශ්‍රිතව අපිට තමයි නිෂ්පාදන තමයි කරගෙන යන්න වෙන්නේ. එතකොට අපි මේ සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක සහ බතල ගත්තොත් මඤ්ඤොක්කා වලින් අපේ ජනප්‍රියතම ආහාරය වෙන්නේ මඤ්ඤොක්ක චිප්ස්. ඒක මම හිතන්නේ අපි දැන් මාර්ග දෙපස වුණත් අපි දකිනවා ව්‍යවසායකයෝ අලුතෙන් බිහිවිලා ඉන්නවා. ඒ වගේම සුපර් මාකට් වල එක එක කියන විශාල පරිමාණයෙන් කරන කියන්නේ කර්මාන්ත ශාලාවලින් එන මඤ්ඤොක්ක චිප්ස් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ හොඳ ව්‍යවසායක අවස්ථාවක් චිප්ස් හදන එක මඤ්ඤොක්ක වලින්. ඊට අමතරව මඤ්ඤොක්ක වලින් අපිට පුළුවන් මඤ්ඤොක්ක පිටි හදලා වෙළඳ පොළට දාන්නත් පුළුවන් වැඩිපුර තියෙන ප්‍රදේශයක නම්. මොකද එතකොට තව එක්කෙනෙක්ට ඒ පිටි අරගෙන අපිට නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ පිටි පාවිච්චි කරලා අපිට ওই රස කෙවිලි වර්ග විශේෂයෙන්ම කොකිස් වගේ ඒවා හැදුවොත් කියන්නේ කොකිස් වලට මේ පිටියම් ප්‍රමාණයක් එකතු කර ඒ කොකිස් වල ගුණාත්මක බව එකේ තියෙන අර ක්වොලිටි එක වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මඤ්ඤොක්ක වලින් අර දැන් අර අපි අර මේ ටැපියෝකා බෝල්ස් කියලා අර බබල් ටී එකේ අනේ ඒ වගේ ඒවත් අපිට මං හිතන්නේ මඤ්ඤොක්කා වලින් හදන්න පුළුවන්. කියන්නේ ඒවා මං හිතන්නේ පිටරටින් ගෙන්නන්නේ. දැන් අපේ අර පරිශන අපේ ආහාර තාක්ෂණ ඒකකයෙන් ඒක හඳුනාගෙන තියෙන මේ තාක්ෂණය ගන්න පුළුවන්. එතනින් ගන්න පුළුවන්. ඉතින් ඒකත් මං හිතන්නේ ඊටාම කියන්නේ ලොකු වෙළඳ වටිනාකමක් තියෙන ආහාරයක්. ඒකෙදී බෝල් එක මම හිතන්නේ අපේ දේශීය නිෂ්පාදකයෙක්ට හදන්න පුළුවන් නම් ඒ බෝල්ස් පිටරටින් ගෙන්නන්නේ. ඉතින් ඒ වගේ අර හොඳ මේ ව්‍යවසායකත්වයක් අපිට හදාගන්න පුළුවන්. ඊට අමතරව අල තම්බලා ඔය කරන අපි දැන් සාමාන්‍යයෙන් ඔය ක්‍රොකට් වගේ දේවල් ඒ වගේම ඔය වඩේ ඒ වගේ රොටි ඒ වගේ අර සාමාන්‍යයෙන් අපි හදන කෑම ටිකත් අපිට ඒ මඤ්ඤොක්ක වලින් කරගෙන යන්න පුළුවන්. ඒතර බතල ගත්තොත් බතල වලින් ඇත්තටම චිප්ස් ගොඩාක් මේ රසවත් චිප් එකක් හදාගන්න පුළුවන්. එතකොට බතල වලින් අය ඩෝනට් වගේ සහ බතල ටොෆි ඒ වගේ දේවල් හදන්න පුළුවන්. වැල්වල ගත්තොත් වැල්වල වලින් අපිට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර කාලෙදී අපිට මොකක් හරි ක්‍රමවේද වෙළඳපොලේදී තියෙන මිල ටිකක් වැඩි හැම වෙලාවෙම. ඉතින් ඒක නිසා අර හදන නිෂ්පාදන කියන දැන් අපි වල්වල කිලෝ එකකින් පිටි බවට පත් කරොත් ඒකෙන් එන්නේ ග්‍රෑම් 400ක් විතර වගේ ප්‍රමාණයක්. එතකොට අර ඒකේ තියෙන ඒ පිටි ප්‍රමාණයේ තියෙන වෙළඳ වටිනාකම වැඩි. ඉතින් ඒක නිසා අර අපි නිෂ්පාදනයක් කරද්දී පොඩි අර අගේ වැඩි මට්ටමකට යනවා. ඉතින් ඒකින්ද ටිකක් අමාරුයි මේ තියෙන මිලත් එක්ක අපිට අර ප්‍රොඩක්ට් එකකට යන්න. නමුත් අපිට කැඳ වගේ එකක් අපිට වෙළඳ පොලේ දාන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මොකද වැල්වල වල අර දම් පාට වර්ග අපිට ගොඩක් ආකර්ශනීයයි. ඒකට තම්බල කන්න අපේ මේ ඉදිරි පරම්පරාව අකමැති වුණත් අර ප්‍රොඩක්ට් එකක් විදිහට හදලා දෙද්දි ඒකට පොඩි ආකර්ශනීය බවක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ වැල්වල අපිට පුළුවන් අර මේ අයිස්ක්‍රීම් එකක් හදාගන්න. ඒ වගේම අර රේන්බෝ පුඩිම කියන එකත් ආකර්ශනීයයි. ඒකත් ඇත්තම රසවත්. ඉතින් මේ දෙක අපිට මම හිතන්නේ වෙළඳපොළ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ සාමාන්‍යයෙන් අපි හදන කට්ලට් ඒ වගේ ඕනම එකකට අර මේ අල එකතු කරන්න පුළුවන්. දම් පාට එක අපිට අර වගේ නිෂ්පාදන වලට යන්න හැකියාව තියෙනවා. හොඳයි ඒ වගේම දැන් නිරුෂ මහත්මිය සඳහන් කරන ආකාරයට දැන් මේ ආහාර නිෂ්පාදනයන් පිළිබඳ ඔබට විස්තර දැනගන්නට අවශ්‍ය නම් මේ පිළිබඳ ගැටලු තියෙනවා නම් අපි chat box එක වෙත යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම නිරුෂ මහත්මිය දැන් අර බොහොමයක් ආහාර නිෂ්පාදන සකස් කිරීම සඳහා මේ අල වර්ග එහෙම මඤ්ඤොක්ක කියන්න ගත්තත් ඒවා පිටි බවට පත් කළ යුතුයි. එතකොට මේ පිටි බවට පත් කිරීමේ
කටයුත්ත සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා සිද්ධ කරන්නේ කියලාත් පැහැදිලි කිරීමක් කරනවා නම් මම හිතන්නේ වැදගත් වෙයි. මඤ්ඤොක්ක ගත්තාම අපිට මඤ්ඤොක්ක අමුවෙන්ම සමහර ප්‍රොඩක්ට් වලට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් ඔය ක්‍රොකට් රොටි ඒ වගේ මේ ඒක ග්‍රේට් කරලා එහෙම නැත්නම් තම්බල දැන් කට්ලට් වගේ එකට යොදනවා නම් අපිට තම්බල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ රොටි ඊට පස්සේ ක්‍රොකට් මිස්ට්‍රෝ වගේ ඒවා අපි අලය සුද්ධ කරලා ඒක ග්‍රේට් කරලා තමයි අර නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ. හැබැයි අර ඔය පිටි බවට පත් කරන එකේ ආකාර දෙකක් තියෙනවා. එකක් මඤ්ඤොක්ක පිටි. පිටි කිව්වහම ඒක අපි කරන්නේ මඤ්ඤොක්ක අරගෙන පොත්ත කියන්නේ අර මතු පිට පොත්ත අයින් කරලා අපි ඒක හොඳට සුද්ධ කර සෝදලා අපි ඒක පෙති බවට පත් කරනවා. පෙති කපනවා. ඒක ඊට පස්සේ අපි විනාඩි 2ක් 3ක් අපි බ්ලාන්ච් කරනවා. කියන්නේ නටන වතුරේ ගිල්ලලා විනාඩි 2 3ක් අපි ගිල්ලලා අරගෙන ඒක අපි ආයි සිසිල් ජලයට දාලා ඒකේ තෙත බේරෙන්න ඇරලා ඊට පස්සේ ඒක අපි ඩ්‍රයර් එක හරි අවුවේ හරි වේලලා ඊට පස්සේ ඒ වේලපු ඒවා අපි කෙලින්ම බ්ලෙන්ඩර් එක හරි කුඩු කරන යන්ත්‍රයක ආධාරයෙන් මේක පිටි බවට පත් කරගන්න. ඒක තමයි මඤ්ඤොක්ක පිටි කියන්නේ. අපිට වෙළඳපොලේ ගන්න තියෙන ওই පිටි එක තමයි. හැබැයි මඤ්ඤොක්ක පිෂ්ඨය කියන්නේ ඒක හදන්නේ අපි මඤ්ඤොක්ක අරගෙන පොතු ඇරලා ඊට පස්සේ ඒක මේ පොඩි කෑලි වලට කපලා ඒක අපි බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරලා අර මස්ලින් වගේ ඉතාසියුම් පෙරණයකින් පෙරන්න ඕනේ. ඒ පෙරලා එන යටට එන ද්‍රාවණය තියෙනවනේ. ඒ ද්‍රාවණය අපි පැය 6ක් 10ක් විතර අපි ඒක නොසෙල්වා තියනවා. තිබ්බට පස්සේ අපිට මේ ඒකේ උඩ වතුර ටික අයින් කරාට පස්සේ අපිට පේනවා යට පිටි ස්තරයක් බැඳෙනවා. ඒක තමයි අපි ආපහු ඩ්‍රයර් එකට දාලා හරි අවුවේ හරි බේරලා පිෂ්ඨේ බවට පත් කරන්නේ. මේ පිෂ්ඨේ කියන එකේ ඒකේ ඒකේ අතර පිෂ්ඨ කොටස විතරයි තියෙන්නේ. තන්තු කොටස අයින් වෙලා යනවා. ඒතර අර තන්තු කොටසෙන් අපිට ආයෙ රොටි ඒ වගේ ආයෙ මොකක් කර ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන්. ඒක විසි කරන්නේ නැහැ. අර පිෂ්ඨේ කොටසෙන් අපිට ඔය ටැපියෝකා බෝල්ස් වගේ ඒවා හදාගන්න පුළුවන්. හොඳයි ඒ වගේම නිරෝෂා මහත්මිය දැන් අර ඔබතුමිය මීට පෙර සඳහන් කර අර අල ආශ්‍රිතව කැඳ පානයක් පිළිබඳව ඒ කැඳ පානය සකස් කර ගැනීම පිළිබඳවත් මම හිතන්නේ පැහැදිලි කරනවා නම් හොඳයි. එතකොට මේ වැල්වල කැඳ එකේ අපි සාමාන්‍යයෙන් අර දම් පාට වර්ග දන් දීලා හරි රාජාල තමයි මේකට ගන්න. මොකද ඒක වර්ණයේ හින්දා ආකර්ශනීය බව වැඩි. ඉතින් ඒකෙදී අපි කරන්නේ මේ වැල්වල අපි දන් දීලා ගත්ත කියන්නකෝ දන් දීලා සාමාන්‍යයෙන් අපි ග්‍රෑම් 500ක් ගත්තොත් ඒකට සාමාන්‍යයෙන් පොඩි පොල් ගෙඩියක ප්‍රමාණයක මිටිකිරි සහ දීකිරි දෙකම ගන්න ඕනේ. ඊට පස්සේ වැල්වල ටික අපි සුද්ධ කරලා ඒකේ පොඩි කෑලි වලට මේ කපලා වතුර කියන්නේ නටන වතුර එකක් ලිපේ තියලා නටනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වැල්වල ටික එකට දාලා තඹ ගන්න ඕනේ. එහෙම කරන්නේ අර ඒකේ අර සෙවල ගතිය අඩු කරගන්න. ඊට පස්සේ ඒක තැම්බුණාට පස්සේ අපි ඒක බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරලා ඒකට පොල් කිරි එකතු කරලා ඒකට තව අපි සුවඳ ද්‍රව්‍ය විදිහට ඉඟුරු සුදු ලුණු එනසාල් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඊට අමතරව ගම්මිරිස් චුට්ටකුත් එකතු කරොත් රස වැඩි. ලුණු එකතු කරන්න ඕනේ. ඒකලා අපි අර සාමාන්‍ය සෙල්සියස් අංශක 80 වගේ වෙනකන් රත් කරලා අපිට කියන්නේ පරිභෝජනය කරන්න පුළුවන්. අර කුඩා දරුවන්ට වගේ දෙනවා නම් මේකට සීනි පොඩ්ඩකුත් එකතු කරන්න පුළුවන්. එතකොට රසවත් කැඳ එකක් අපිට හදාගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මේ වැල්වල වලිනුත් අපිට පිටි හදා ගන්න පුළුවන්. ඒකත් මම චුට්ටක් මතක් කරන්න. වැල්වල අපි දැන් අපිට අස්සන්න නෙලා ගත්තට පස්සේ මොකද ඒවා ගොඩක් කල් තියන්න බෑ. පැලවෙනවා. ඊට පස්සේ අර මේක අර මෑලි වෙනවා. ඒක නිසා කවුරු හරි ප්‍රොඩක්ට් එකක් වෙයි දැන් කැඳේක වුණත් අපිට අර හැමදාම දෙන්න හම්බ වෙන්නේ මේ හැමදාම අල නැති නිසා. ඒතකොට මේ පිටි එක හදලා තියාගත්තොත් අපිට දිගටම යාට ඒ වැල්වල කැඳ එක මේ වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙදි අපි වැල්වල සුද්ධ කරලා ඒක අපි හීනියට පෙති කපන්න පුළුවන්. පෙති කපන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි ඩ්‍රයර් එක දාලා වේල ගන්න ඕනේ. වේලලා
බ්ලෙන්ඩර් එකේ කුඩු කරලා අපිට ශීතකරණයක් යටතේ කියන්නේ අපිට ෆ්‍රිජ් එකේ දාලා හරි කූල් රූම් එක හරි සෑහෙන කාලයක් ඒක ගබඩා කරලා තියාගන්න පුළුවන්. තව මොන හරි රෙසිපි දැනගන්න ඕනිද? ඔව් නිරුෂ මහත්මිය අපේ විමසීමකුත් කරලා තියෙනවා මේ චැට් බොක්ස් එක ඔස්සේ මේ රෙසිපි ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ආහාර නිෂ්පාදන කීපයක් සකසන ආකාරයෙන් නම් ඔබතුමිය සඳහන් කරා. ප්‍රධාන වශයෙන් සැකසිය හැකි ආහාර නිෂ්පාදන කීපයක හෝ ලබා දීමේ හැකියාවක් තියනවද සඳහන් කිරීමේ? පුළුවන්. මම අර මේ අල මේ රාජාල රේන්බෝ පුඩිම කියන්නේ මොකද ඒක දැන් අවුරුදු මේසයට උනත් අපිට හදාගන්න පුළුවන්. ඒකේ රෙසිපි එක කියන්නද? හොඳයි අපි සඳහන් කරමු. ඒකෙදි අපිට අවශ්‍ය වෙනවා මේ කිරියාල සහ රාජාල කියන වර්ග දෙකෙන්ම ග්‍රෑම් 250. ඊට පස්සේ සීනි පොල් ගෙඩි කියන සාමාන්‍ය පොඩි පොල් ගෙඩි එක කිරි තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මේවා කියන්නේ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ උණු වතුරට දාලා තම්බ ගන්න. ඊට පස්සේ මේ දෙක වෙන වෙනම පොල් කිරි දාලා බ්ලෙන්ඩර් කරන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ සුදු පාට කිරියාල එක වෙනමත් දම් පාට අල ටික වෙනමත් බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා සුදු එක ගත්තොත් කිරියාල එක ගත්තොත් ඒක අපි වාජනයකට දාලා අන බවට පත් වෙනවා. මේකට තව ලුණු චුට්ටකුත් එකතු කරන්න අර රස කාරම දෙයක් චුට්ටක් සුවඳ වෙන්න එකතු කරන්න. ඊට පස්සේ දම් පාට එකේදී අපි අර විදිහටම අල ටික තම්බලා පොල් කිරි දැන් අර මම කියන පොඩි පොල් කිරි ගෙඩියක පොල් කිරි ගන්නවා කියලා අපි අතෙන්ට දැම්මේ භාගයක්. කියන්නේ දිය කිරි සහ මිටි කිරි දෙකම. ඊට පස්සේ දම් පාට අලයකටත් අපි ඉතුරු කිරි ටික දාන රත් කරනවා. ඒකටත් සීනි 125 සහ රස කියන්නේ සුවඳ කාරක වැනිලා එනසල් වගේ දේවල් චුට්ටක් එකතු කරලා ඒකත් අපි අර විදිහට උණු කරනවා. මේකදී අර සමහර අය අහනවා මේ ජෙලටින් දාන්න ඕනේද කියලා. ජෙලටින් දාන්න ඕනේ නැහැ. මොකද අර මේකේ අර පිෂ්ඨ කණිකා තැම්බෙනකොට මේක අර ජෙලටිනීකරණයේ බවට පත් වෙනවා. ඒක නිසා මේකේ අර මම ඉස්සෙල්ලා කිව්ව ගානට උණු වුණාම ඒ කියන්නේ සාමාන්‍ය අර හැන්දට නිකන් අර බරට වැක්කිරෙන ගානට එනවා. ඊට පස්සේ අර අපි කලින් හදාගත්ත ලේයර් එක උඩට මේක දානවා. අර අපි දැන් ওই වැඩේ කරන්නේ භාගයක් විතර යනවනේ ওই දෙක රත් කරගන්න. ඒතකොට අර ලේයර් එක ඇස්සේ ගිලෙන්නේ නැහැ. මොකද ඒක හරියට අපි හදාගෙන තිබ්බොත් අර ලේයර් උඩට දාන්න පුළුවන්. ඊට පස්සේ මේක නිවුනට පස්සේ අපි ශීතකරණේ මේක උඩට මේ තව රස කරගන්න මේ කජු ඒවා මේවා එකතු කරන්න පුළුවන්. රස් බලන් වගේ දේවල්. ඊට පස්සේ මේක අපි ශීතකරණේ දවස් දෙකක් තුනක් තියන්න පුළුවන් නම් මේකේ හොඳට ඒක සෙට් වෙලා රස වැඩි වෙනවා. ශීතකරණයේ තියලා ශීතකල ඩෙසර්ට් එකක් විදිහට තමයි ගන්න ඕනේ. ඉතින් තාම අඩු මුදලකට අපිට අලංකාර රසවත් අතුරුපසක් හදාගන්න හැකියාව තියෙනවා. අවුරුදු මේසයට හදලා බලන්න. තවත් අවශ්‍යයිද? රෙසිපි අවශ්‍යයිද? හෙලෝ. ඔව් ඇහෙනවද මාව? අපිට පැහැදිලිව ඇහුණා. එතකොට තවත් මේ පිළිබඳව එතුමියගෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. එහෙම නැත්නම් මේ ආහාර නිෂ්පාදනයන් පිළිබඳව දැනගන්නට තියෙනවා නම් අවස්ථාව ලබා දෙනවා. අපි සබරගමු පළාත් කෘෂිකර්ම
ඒදී අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒවා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. තාම අපි ඒක එළි දැක්ුවේ නැහැ. ළඟදීම අපි මේ පොත එළි දැක්වීමට සූදානම්ින් ඉන්නවා. තව ගැටලු තියෙනවද? හොඳයි නිරෝෂ මහත්මිය මේ ආහාර නිෂ්පාදන පිළිබඳ තවදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා ඒ සඳහා මේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හරහා සම්බන්ධ වී හැකි ආකාරය පිළිබඳව දැනුවත් කරනවා නම් මම හිතන්නේ වැදගත්. ඒ වගේම අර රෝපණ ද්‍රව්‍ය කෑගල්ල ප්‍රදේශයේ සපයා ගැනීමට යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ පිළිබඳවත් තොරතුරු ලබා දීමට හැකියාවක් තියෙනවා නම් අපි සඳහන් කරමු. ඔව් රෝපණ ද්‍රව්‍ය අපේ අර කෑගල දිස්ත්‍රික් අලවවන්නන්ගේ සංගමයේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ හේමචන්ද්‍ර අල සංගමේ ලේකම්තුමා 071 49යි 94යි 297 හේමචන්ද්‍ර මහත්මයා අල සංගමේ ලේකම්තුමා. එතුමාට කතා කරත් ඔයගලගේ බීජ අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ මොන හරි විශේෂයෙන් ආහාර තාක්ෂණික ගැටලුවක් දැනගන්න ඕන නම් මගේ දුරකථන අංකය මම සඳහන් කරන්න කැමතියි 071 82 381. ඒ නම්බරයට කතා කරන්න මේ අවශ්‍ය තාක්ෂණික දැනුම මම දෙන්න කැමතියි. අපි නැවත වතාවක් දුරකථන අංකය සඳහන් කරමු නිරෝෂ මහත්මිය. 071 82යි 80යි 381. බිඳුවයි 71යි 82යි 80යි 381 කියන දුරකථන අංකය ඔස්සේ සබරගමුලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරිතුමිය කාන්තා කටයුතු පිළිබඳ නිරූෂා වසන්තසේන මහත්මිය සම්බන්ධ කරගත්තොත් ඔබට තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. රෝපණ ද්‍රව්‍ය ගන්න පුළුවන් තැන අයිතිසරයක් ටෙලිෆෝන් නම්බර් එක කියන්න හේමචන්ද්‍ර මහත්තයාගේ ටිප් එක පැහැදිලි වෙයි. 071 49යි 94යි 297 49යි 97යි 297. Thank you. හොඳයි එහෙනම් ඇසිදිසි කෘෂි හවුලේ තවත් මාර්ගගත පුහුණුවීමක් විදියට අද දේශීය අල භෝග වගාව සම්බන්ධව වගා තාක්ෂණය වගේම ආහාර තාක්ෂණය පිළිබඳව තමයි මේ වැඩසටහන පැවැත්වුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. අපට මේ ආහාර තාක්ෂණය පිළිබඳව සම්පත්දායකත්වය ලබා දුන්න සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී කාන්තා කෘෂිකර්ම නිරූෂා වසන්තසේන මහත්මියටත් ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඇත්තටම අපේ අසන්නන්ට ඇසිදිසි කෘෂි හවුලේ සමාජිකයන්ට වගේම කෘෂි ව්‍යවසායකයන්ට තවත් පැත්තකින් අපේ ගෘහණියන්ට පවා ඉතාමත් වැදගත් වැඩමුළුවක් වැඩසටහනක් අපි නිමා කළා කියලා හිතනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා මුලින්ම ප්‍රවේශයක් ලබා ගනිමින් මේ සමග සම්බන්ධ වෙච්ච අපේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සඳහා මූලික මෙහෙයවීම් කටයුතු කරන ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ 19/20 කෘෂි උපදේශන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කමිෂ් මහතා ඇතුළේම කාර්ය මණ්ඩලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොළඹ අපේ අතිරේක අධ්‍යක්ෂතුමිය ගුවන්විදුලි ගොවි සේවාවේ ඒ විදිහෙන් අපේ ගුවන්විදුලි ගොවි සේවා නිලධාරීන් අද මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. ඊට අමතරව ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ අනෙකුත් ඒකකවල නිලධාරීන් මේකට බොහොම
අවශ්‍යතාවයෙන්ම මේකේ වැදගත්කම අවබෝධ කරගෙන සම්බන්ධ වුණා. ඒ අයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඇසිඩිසි කුසී හවුල මගින් මේ පණිවිඩය දැනගෙන සහ ඊට පරිබාහිරව සම්බන්ධ වෙච්ච ප්‍රතිලාභින් සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. සියලු දෙනාටම එළඹෙන අලුත් අවුරුද්ද දේශීය ආහාර වලින් පරිපූර්ණ වෙච්චි අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරලා තවත් ඇසිඩිසි කෘෂි හවුලේ සාර්ථක වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අද දවසට තාක්ෂණික සහායක දුමින්ද වික්‍රමනායකත් එක්ක අපි සමුගන්නවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.